ළමයි අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන 2024 විභාගයට අදාළ ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය. ඒතර ඒකේ කෙටි ප්‍රශ්න 25 තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඒතර මේකේ හොඳින් බලන්න මේ කෙටි ප්‍රශ්න වලට අදාළ සියලුම කරුණු මෙතනදී සාකච්ඡා කරනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ 6000ක මුදලක් 108ක වාර්ෂික සුළුපොලි අනුපාතකයක් ගෙවන බැංකුවක තැන්පත් කරනවා. ඔහුට රුපියල් 1440ක පොලියක් ලැබෙන්නේ වසර කීයකට පසුද? උතර මේක අපි සාමාන්‍යයෙන් පොලිය හොයන ගණන් තමයි වැඩිපුරම කරන්නේ. දැන් මෙතන අහලා තියෙන්නේ මේ පොලිය ලැබෙන්න අවුරුදු කීයක් යනවද කියලා. ඒතර අපි සාමාන්‍ය පොලිය හොයන විදිහටම සමීකරණය ලියමු. ඒතර මේක තියෙන්නේ සුළු පොලි ගාණක්. ඒතර සුළු පොලිය අපි දන්නවා පොලිය හොයන්න එක අවුරුද්දකට හොයලා ඒක අවුරුදු ගාණෙන් වැඩි කරන එක තමයි කරන්නේ. ඒතර මේක මම ලිව්වොත් 6000ක් තමයි තැන්පත් කරන්නේ. ඒ 6000 තැන්පත් කරන්නේ 100ට 8ක්. එතකොට 8 බෙදීම 100 කියලා තමයි 100ට 8 නිරූපණය කරන්නේ. ඒතර මේ මම ලිව් එකෙන් කියවෙන්නේ එක අවුරුද්දක් සඳහා පොලිය. දැන් අපි දන්නේ මේක අවුරුදු කීයකටද දාලා තියෙන්නේ කියලා. ඒ නිසා මම මේක වැඩි කරනවා අවුරුදු ගාන x කියලා අරගෙන දන්නේ නැති නිසා ඒක සංකේතයක් විදිහට x කියලා දානවා. ඒතර මෙන්න මේ අවුරුදු ගානින් වැඩි කරලා එන උත්තරය තමයි ඒගොල්ලන් දීලා තියෙන්නේ 1440යි කියලා. දැන් මේක විසඳලා මේ x ඒ කියන්නේ අවුරුදු ගාන හොයන්න තියෙන්නේ. දැන් මම මෙතනම සුළු කිරීම කරනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 60 වැඩි කිරීම 8 වැඩි කිරීම x සමානයි 1440යි. දැන් මේකේ x කියන එක උක්ත කරන්න මම මේ දෙපැත්තම බෙදනවා 60 වැඩි කිරීම 8 කියන එකේ. ඒතර මේ පැත්තත් බෙදනවා 60 වැඩි කිරීම 8. මම මෙතන මේක සුළු කරේ නැත්තේ 68න් වැඩි කරලා උත්තරය දැම්මේ නැත්තේ මේ අන්තිමට සුළු කරන එක ලේසි. ඒතර මේකේ මේ 60 වැඩි කිරීම 8 60 වැඩි කිරීම 8 කියන එක මේක කැපිලා යනවා. ඒතර මෙතනින් අපිට x වලට උත්තරය එනවා x සමානයි මෙතන සුළු කරොත් මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. ඒතර මෙතන ආය අපිට බෙදන්න පුළුවන් 8යි 144යි කියන එක බලන්න. ඒතර මේක බෙදන්න පුළුවන් 4ෙන්. ඒතර 4ෙන් බෙදුවොත් 144 කියන එක 4ෙන් බෙදමු. එතකොට 4 වරක් 3 12යි. දෙකක් ඉතුරු 24ට 4 ඒවා 6යි. ඒතර මෙතන 4ෙන් බෙදුවොත් 2යි. ආය අපිට දෙකෙන් බෙදන්න පුළුවන් දෙවරක් 1යි. මෙතන දෙකෙන් බෙදුවම 18යි. දැන් 18 බෙදීම 6. ඒතර 18 බෙදීම 6 කියන්නේ 3යි. ඒ කියන්නේ වසර කීයකට පසුද? වසර 3කට පසු. හරි. දැන් මේ මෙතන තිබ්බ ගාන සුළු පොලි ගානක්. අපි බලමු මේක මේ වගේ ගානක් වැල් පොලිය වුණොත් මොකද වෙන්නේ කියලා. ඒතර මේ සුළු පොලිය ගණන් හදන්න ලේසි අපිට කරන්න තිබ්බේ අවුරුද්දකට පොලිය හෙව්වා. ඒක වැඩි කරා අවුරුදු ගානේ. ඒතර මේක දැන් මෙතන තියෙන්නේ වැල් පොලිය. රුපියල් 6000ක මුදලක් 105ක වැල් පොලිය අනුපාතකයක් ගෙවන බැංකුවක තැන්පත් කරයි කියලා තමයි තියෙන්නේ. ඒතර මෙතන අපෙන් අහනවා පළවෙනි එක වසර දෙකකට පසු ලැබෙන මුළු පොලිය. ඒතර වසර දෙකකට පසු ලැබෙන මුළු පොලිය හොයන්න කිව්වොත් සුළු පොලිය වගේ එක අවුරුද්දකට හොයලා අවුරුදු ගාණෙන් වැඩි කරන්න බෑ. ඒතර අපි මේක පියවර විදියකට කරන්න ඕනේ. ඒතර මේකේ මුලින්ම වසර දෙකකට හොයන්න කලින් මුලින්ම පළමු වසරට හොයාගන්න. ඒතර පළමු වසර සඳහා පොලිය. පළමු වසර සඳහා පොලිය එන්නේ රුපියල් 6000 වැඩි කිරීම 100ට 5. ඒතර මේ 100ට 5 කියන එක ලියන්නේ 5 බෙදීම 100. ඒතර මෙන්න මේකෙන් එක අවුරුද්දකට
පළමු වසර සඳහා පොලිය එනවා. එතකොට මේක බිඳුවට බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට 60 වැඩි කිරීම 5. එතකොට ඒකෙන් එනවා රුපියල් 300යි කියලා. එතකොට මෙතන රුපියල් 300යි පළමු අවුරුද්ද සඳහා පොලිය. දැන් අපි ඊළඟට කරන්න ඕනේ දෙවන වසර සඳහා පොලිය. එතකොට දෙවන වසර සඳහා පොලිය හොයද්දී එතකොට මේ අපි තැන්පත් කරපු මුදල 6000 නෙමේ වෙන්නේ දෙවන වසර සඳහා මුළු මුදල එකතු වෙන්නේ මේ 6000ට එකතු වෙනවා අපිට පළවෙනි අවුරුද්දේ හම්බෙච්ච පොලිය. එතකොට ඒක අපි ලියා ගන්න පුළුවන් මේ විදිහට. දෙවන වසර සඳහා මුළු මුදල සඳහා මුළු මුදල. එතකොට මේක එන්නේ මේ 6000 කියන එකට එකතු වෙනවා පළවෙනි අවුරුද්දේ අපිට හම්බෙච්ච පොලිය රුපියල් 300 කියන එක. එතකොට දෙවෙනි අවුරුද්ද සඳහා මුළු මුදල එන්නේ රුපියල් 6300යි. දැන් දෙවන වසර සඳහා පොලිය. දෙවන වසර සඳහා පොලිය. එතකොට දෙවන වසර සඳහා පොලිය හොයන්න පුළුවන් දැන් මුළු මුදල වෙන්නේ 6300. එතකොට ඒ අවුරුද්දේදී පොලිය අනුපාතකය 100ට 5යි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ බිඳුවයි බිඳුවයි. 63 වැඩි කිරීම 5. එතකොට 63 5න් වැඩි කරපුවම 5 වරක් 3 15යි 15න් 5 දානවා එකක් ඉතුරුයි. 6 5 30යි 1යි 31යි. එතකොට මෙතනින් එනවා රුපියල් 315යි. එතකොට මේ වසර දෙකකට පසු ලැබෙන මුළු පොලිය අහන්නේ. එතකොට මුළු පොලිය අපිට ගන්න පුළුවන් මුළු පොලිය එන්නේ පළවෙනි වසර සඳහා එච්ච 300යි දෙවෙනි වසර සඳහා හිමි වෙච්ච 315යි කියන දෙකේ එකතුව. 300 එකතු කිරීම 315. එතකොට ඒකෙන් අපිට එනවා 615යි. මේ මුළු පොලිය වසර දෙකක් අවසානයේ. එතකොට මේකේ මතක තියාගන්න වැල් පොලියේදී පොලිය ගණනය කරද්දී අපි පළවෙනි අවුරුද්දේ හොයාගත්ත පොලියත් එකතු කරලා තමයි දෙවෙනි අවුරුද්ද සඳහා මුළු මුදල හොයාගන්නේ. ඊට පස්සේ ඒකට දෙවෙනි අවුරුද්ද සඳහා පොලිය ආයෙ වෙනම ගණනය කරන්න ඕනේ. ආයෙ තුන්වෙනි අවුරුද්දකට යනවා නම් එතකොට ආයෙමත් මේ පළවෙනි අවුරුද්දේ අපි තැන්පත් කරපු මුදලට මේ අපි ගණනය කරපු පොලි මුදල් දෙකම එකතු වෙන්න ඕනේ. ඒතරම නිකමට කිව්වොත් තුන්වෙනි අවුරුද්ද සඳහා මුළු මුදල වෙන්නේ 6000 එකතු කිරීම මේ අවුරුදු දෙකේම හම්බෙච්ච පොලිය. ඒ කියන්නේ මුළු පොලිය 615යි. එහෙනම් තුන්වෙනි අවුරුද්ද සඳහා මුළු මුදල වෙන්නේ 6615යි. ඒතර ඒකෙන් අපිට තුන්වෙනි අවුරුද්දට යනවා නම් ඒකේ පොලිය ගණනය කරන්න පුළුවන්. දැන් ඊළඟට මෙතන වසර දෙකකට පසු හිමිවන මුළු මුදල. ඒතර මුළු මුදල එන්නේ අපි තැන්පත් කරපු මුදල තියෙනවා. ඒතර මුළු මුදල. තැන්පත් කරපු මුදල එන්නේ 6000යි. ඒ 6000ට එකතු වෙන්න ඕනේ අපිට අවුරුදු දෙකකදී හම්බෙච්ච මුළු පොලිය. ඒතර මෙතන මුළු පොලිය රුපියල් 615යි. ඒතර මෙතන 615ක් එකතු වෙන්න ඕනේ. ඒකෙන් අපිට එනවා මුළු මුදල රුපියල් 6615යි කියලා. ඒතර මේ විදිහට අපිට වසර දෙකකට පසු හිමි වෙන මුළු මුදල හොයන්න පුළුවන්. හොඳයි. ඒතර දැන් අපි වැල් පොලියයි සුළු පොලියයි කියන දෙකම බැලුවා. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය දෙවෙනි එක. එතකොට මේක ජ්‍යාමිතිය ගානක්. ABC ත්‍රිකෝණයේ BAC කෝණය එකතු කිරීම ACB කෝණය සමානයි අංශක 100යි. එතකොට මේ කියන කෝණ දෙක මම මෙතන මාක් කරොත් BAC මෙන්න මේ කෝණයයි ACB මේ කෝණයයි එකතු කරපුවම ඒ දෙකේ එකතුව 100යි කියලා තියෙනවා. රූපයේ ලකුණු කර ඇති තොරතුරු අනුව BAC කෝණයේ අගය සොයන්න. අපෙන් අහන්නේ BAC කෝණයේ අගය.
ඒ කියන්නේ මේ x කියන්නේ කීයද කියලා හෙව්වනම් හරි. ඒතර අපි මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව දන්නවා අංශක 180යි. ඒතර මම මේක ලියනවා මෙන්න මේ කෝණ තුනේ එකතුව. මේ කෝණ තුනේ එකතුව 180යි කියලා සමීකරණයක්. ඒතර B A C කෝණය එකතු කිරීම ACB කෝණය එකතු කිරීම අනිත් කෝණය ඉතුරු වෙච්ච එක මේක. ABC කෝණය. මේ තුනේ එකතුව අංශක 180 වෙන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. දැන් මේ ගානේ දීලා තිබ්බා මේ BAC කෝණය එකතු කිරීම ACB කියන්නේ මේ දෙකේ එකතුව අංශක 100යි. එහෙනම් එකතු කිරීම ABC කියන එක අපිට මෙතනින් ගන්න පුළුවන් 2x. එතකොට මෙතන 2x සමානයි 180යි. දැන් මේ සමීකරණය විසඳන්න තියෙන්නේ 100 ගෙනියනවා අනිත් පැත්තට. 2x සමානයි 180 මේ ධන 100 අනිත් පැත්තට එද්දි ඍණ 100. එතකොට මෙතනින් එනවා 2x සමානයි 180න් 100ක් අඩු වුණාම 80යි. x හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට ඒකෙන් එනවා x සමානයි අංශක 40යි. එතකොට x 40යි කියන්නේ අපෙන් අහපු කෝණය එහෙනම් BAC කෝණය. එම නිසා BAC කෝණයගේ අංශක 40යි. මෙන්න මේ විදිහට අපිට ඒ ගාන විසඳන්න පුළුවන්. දැන් ඊළඟට මේ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන්නේ. ඒතර කුඩා පොදු ගුණාකාරයේ ක්‍රම කිහිපයකට හොයන්න පුළුවන්. බෙදීමේ ක්‍රමය මගින් හොයන්නත් පුළුවන්. මම මෙතනදී බෙදීමේ ක්‍රමය කතා කරන්නේ මෙන්න මේ විදිහට මම මේක ලියා ගන්නවා x වර්ගය y. අනිත් එක යටින් යටට ලියනවා 4යි x වර්ගය y. 6යි xy. ඒතර මේ ක්‍රමේ පුරුදු වෙන්න මේ ක්‍රමෙන් කරන එක ගොඩක් හොඳයි. බෙදීමේ ක්‍රමෙන් කරත් ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙතන මම ලියන්න ඕනේ දැන් මේ එක් පද ටික ලියන්න ඕනේ සාධකවල ගුණිතයක් විදියට. ඒතර මේ ඉලක්කම් තියෙන ඒවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලියනවා. ඒතර මේ 4 කියන එක ලියද්දි ප්‍රථම සාධක වලින් ගත්තොත් දෙවරක් 2 4යි. ඒතර දෙවරක් 2 කියලා මම මෙතන එහෙම ලියන්නේ නැහැ. ඒක ලියනවා එකම සංඛ්‍යාවක් වැඩි වෙනවා නම් බල විදියට ලියන්නේ. ඒතර 4 ලියනවා 2 වර්ගය. වැඩි කිරීම x වර්ගය හැමම ලියනවා. වැඩි කිරීම y. ඒතර මෙතන x වර්ගය y කියලා මෙතන උඩක් තිබ්බා. ඒකත් මම හැමම ලියනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. x වර්ගය වැඩි කිරීම y. මෙතන 6. 6 කියන එක අපිට ලියන්න පුළුවන් දෙවරක් 3. ඒතර 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම y. දැන් ඊළඟ පියවර තමා මම මේ ලියපු ඒ වලින් එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල. ඒතර ඒක මතක තියාගන්න මොනවාද? එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල. ඒතර එකිනෙකට වෙනස් සාධක කියලා කියන්නේ මෙතන 2 තියෙනවා, 3 තියෙනවා, x තියෙනවා, y තියෙනවා. ඒ වලින් විශාලම බල තියෙන ඒවා තමයි තෝරගන්නේ. ඒතර 2 කියන එකෙන් 2 වර්ගය තෝරගන්නවා. 3 කියන එකෙන් 3 විතරයි. ඒක තෝරගන්නවා. x කියන වලින් x වර්ගය තියෙනවා. ඒක තෝරගන්නවා. y වලින් y විතරයි තියෙන්නේ. ඒතර y එකක් තෝරගන්නවා. එහෙනම් කුඩා පොදු ගුණාකාරය එන්නේ අපිට ගන්න පුළුවන් මේ අපි තෝරගත්තේ වල ගුණිතය. ඒ කියන්නේ 2 වර්ගය වැඩි කිරීම 3 වැඩි කිරීම x වර්ගය වැඩි කිරීම y. ඒතර මේක සුළු කරලා තියන්න දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. ඒතර ඒක ලියන්න පුළුවන් 12යි x වර්ගය y. ඒතර මේ විදිහට හොයවන්න ඒක අපිට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් ඕනම ගානකට. හරි. ඊළඟට ලඝු සම්බන්ධ ගාන. ලඝු හා දර්ශක. ඒතර මේකේ 4 වෙනි ගානේ අහන්නේ ලඝු පහපාදයට a සමානයි 4 නම් එහි අගය 5 බලයක් ලෙස දක්වන්න. ඒතර මේ ගාන කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරගමු ලඝු හා දර්ශක ගැන. ඒතර මේ ලඝු හා දර්ශක වල අපි කතා කරන්නේ මෙන්න මේ තියරි එක. ඒ කියන්නේ දර්ශක ආකාරයෙන් දුන්නොත් අපිට ඒක ලඝු ආකාරයෙන් හරවන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම ලඝු ආකාරයෙන් දුන්නොත් දර්ශක විදිහට හරවන්න පුළුවන් වෙන්නත් ඕනේ. මම මෙතන පොඩ්ඩක් තියරි එක මතක් කරන්නම්.
මෙන්න මෙතන තියෙන විදියට මෙතන බලයක් තියෙනවා. A වල R. ඒතර ඒක සමානයි කියලා කියන උත්තරේ n වලට. ඒතර මේක දර්ශකාකාරයෙන් තියෙන්නේ. මේක පාදය, මේක දර්ශකය. මෙන්න මේක ලඝු වලට හරවනවා නම් මේ ලියන ක්‍රමය මතක තියාගන්න. ඒතර මේකේ අපි ලඝු වලට හරවනවා කියන්නේ LG නෙමෙයි. LG කියලා කිව්වොත් 10 පාදය. දැන් මෙතන තියෙන්නේ පාදය A කියලානේ. එහෙනම් අපි LOG කියලාම ලියන්න ඕනේ. LOG. ඒතර මේකේ පාදය කියන එක වෙන්නේ මේ දර්ශක ආකාරයෙන් අපි නම් කරලා තියෙන එකේ පාදය කියන එකම තමයි ලඝු වලත් පාදය වෙන්නේ. ඒතර ඒක හොඳට මතක තියාගන්න ලඝු වල පාදය වෙන්නේ දර්ශකවලත් මේ බලයට යටින් තියෙන පාදයම තමයි. ඒතර මේක A. ඒතර A කියන එක එන්නේ මෙතනට. ඊට පස්සේ අපි ලියා ගන්නවා මේ සමාන කිරීමෙන් පස්සේ තියෙන්නේ එක. සමාන කිරීමෙන් පස්සේ තියෙන එක මේකට එන්නේ ලඝු වල දර්ශක විදියට තිබ්බ එකේ මේ දර්ශකය. මේ බලය තමයි මෙතනට එන්නේ. ඒතර ඔය දෙක මතක තියාගත්තා නම් හරි. ඒ කියන්නේ මේ බලයක් විදියට මෙතන තියෙනවා A වල R. ඒතර මේක අපිට මේ ලඝු වලට දාගද්දි කරන්නේ මේ පාදයේ තියෙන එක මෙතන පාදයට යනවා. මේ බලයේ විදියට තිබ්බ එක දර්ශකය යනවා සමාන කිරීමෙන් පස්සට. එතකොට මෙතන ඉතුරු වෙන එක මෙතනට දාන්න. n. එතකොට ලඝු an සමානයි r. එතකොට මේ විදිහට තමයි හරවන්නේ. මේකම අනිත් පැත්තටත් හරවන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මම දැන් දර්ශක වලින් තියෙන එකක් ලඝු වලට හැරෙව්වේ. දැන් ඔයාට මේ ලඝු එක දීලා තිබ්බොත් මේ අතර හරවන්න පුළුවන් වෙන්නත් ඕනේ. එතකොට මතක තියාගන්න මේකේ පාදය කියන එක වෙනස් වෙන්නේ නැහැ. පාදය මෙතන. දර්ශකය කියන එක එන්නේ මේ ලඝු වලින් ලිව්වොත් සමාන කිරීමෙන් පස්සේ තියෙන එක. ඒතර මෙතෙන්ට කෙලිම දාන්න තියෙන්නේ AR. ඉතුරු එක සමානයි n. ඒතර මේක බලන්න. මෙතන 2 3 වෙනි බලය සමානයි 8. ඒතර ඒක හරියනේ. 2 3 වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. දැන් මේක ලඝු ආකාරයෙන් ලියන්නේ කොහොමද? මම මේ විදිහටම ලියනවා ලඝු LOG 10 පාදේ නෙමෙයිනේ තියෙන්නේ. ඒ නිසා LOG කියලා ලියනවා. ඒතර මෙතන පාදේ එන්නේ මම කිව්ව විදිහට මෙතන මේ පාදයේ තියෙන එකම තමයි 2. ඊට පස්සේ සමාන කිරීමෙන් පස්සේ එන්නේ මේක නෙමෙයි මෙන්න මේ බලය. ඒතර මෙතන 3. එහෙනම් 8 එන්නේ මෙතනට. ඒතර ඔය විදිහට ලියන්න පුළුවන් ලඝු ආකාරයෙන්. බලන්න මේකත් ලියන්න. මේ ඕනම බලයක එක කියන්නේ 10 එකේ බලය එකේ බලය කියන්නේ ඒ සංඛ්‍යාවම තමයි. ඒතර මේක මම ලිව්වොත් ලඝු මේක LG කියලා ලියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒතර LOG 10 පාදය තියෙන්නේ. ඒතර මේ සමාන කිරීමෙන් පස්සේ එන්නේ බලය ඒ කියන්නේ 1යි. ඒතර මෙතනට එන්නේ මෙන්න මේ සංඛ්‍යාව. ඒතර ඒක එන්නේ මෙතනට. ඒතර මේ ලඝු 10 10 කියන්නේ 1යි. ඒතර මේක මතක තියාගන්න මේක අපි දැනගෙන ඉන්න ඕන දෙයක්. මේ සංඛ්‍යා දෙක එකම නම් ලඝු 10 10 ලඝු 2 2 ලඝු AA ඒ වගේ තිබ්බොත් ඒක අනිවාර්යෙන් 1 කියන උත්තරය තමයි අපිට ලැබෙන්නේ. හොඳයි. ඒතර මේක අපි ලඝු දර්ශකයි දර්ශක ලඝු වලට හරවන ගැන තමයි කතා කරේ. දැන් අපි බලමු ගාන. ඒතර මේ ගානේ තියෙන්නේ ලඝු 5a සමානයි 4. නම් a හි අගය 5 බලයක් ලෙස. ඒ කියන්නේ මේ ලඝු තියෙන එක දර්ශක විදියට ලියන්න කියන්නේ. එහෙනම් අපි ලියමු. මෙතන මම කිව්වා මේ පාදය 5. එහෙනම් දර්ශකවලත් පාදය 5. තොර මේ ලඝු එකේ තිබ්බ සමාන කිරීමෙන් පස්සේ තිබ්බ එක මෙන්න මේ 4 කියන කෙන්න ඕනේ මෙතන බලයේ විදියට. එහෙනම් පහේ 4 සමානයි ඉතුරු එක මෙතන A. ඔය විදියට තමයි ලියවෙන්නේ. තොර මේ කියපු දේ මෙතන ලියවිලා තියෙන්නේ. A හි අගය පහේ බලයක් ලෙස දක්වන්න. තොර ඒක හරිනේ. A සමානයි පහේ 4. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලුවක් අංග සමය. එතකොට අපි බලමු ත්‍රිකෝණ අංග සමය ගැන පොඩි මතක් කිරීමක් බලමු. එතකොට මේ ත්‍රිකෝණ අංග සමය කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ කෙටියෙන් මතක තියාගන්න. මෙන්න මේ අවස්ථා 4 විතරයි අපිට තියෙන්නේ. එතකොට පා කෝ පා වෙන්න ඕනේ කොහොමද? පා කෝ පා. පාද දෙක මැද තමයි කෝණේ තියෙන්නේ. මේ විදිහටම තියෙන්න ඕනේ. අනිත් එක කෝ කෝ පා. පා පා පා. අනිත් එක කර්ණ පා.
ඒතර මෙන්න මේ හතර අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. මේවා මාරු කරගන්න එපා. පා පා කෝ කියලා කියන්නේ නැහැ. පා කෝ පා. ඒතර මේ පා කෝ පා කියන එකේ වෙන්න ඕනේ සිද්ධිය තමා පාද දෙකකුයි අන්තර්ගත කෝණයකුයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණය දෙක අංග සමයි කියලා කිව්වොත් වෙන්න ඕනේ මෙන්න මේ ABC ත්‍රිකෝණය PQR ත්‍රිකෝණයට අංග සම නම් පාකෝපා අවස්ථාව යටතේ පාද දෙකක් සමාන වෙන්න ඕනේ. ඒ වගේම අන්තර්ගත කෝණය මේක වැදගත්. මේ අවස්ථාවේදී මේ අන්තර්ගත කෝණය තමයි වෙන්න ඕනේ. වෙන කෝණයක් වෙන්න බෑ. ඒතර මෙතන මේ අන්තර්ගත කෝණය කියන්නේ මේ පාද දෙක අතරමැද කෝණය. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් අනිවාර්යෙන් මෙතන මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණය මෙන්න මෙතන කෝණයට සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් තමා පාකෝපා යටතේ අංග සම වෙන්නේ. ඒතර පාකෝපා කියන එක දැන් හරි පාද දෙකයි අන්තර්ගත කෝණයයි. තවත් ත්‍රිකෝණයක පාද දෙකයි අන්තර්ගත කෝණයටයි සමානයි. ඊළඟට කෝකෝපා. කෝකෝපා කියන එකේ වෙන්න ඕනේ ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට. ඒතර මේ අනුරූප පාදය කියන එක මතක තියාගන්න. ඒතර මෙතන මේ කෝණය මේ කෝණයට සමානයි කියලා දීලා තියෙනවා. තව කෝණයක් L කියන තැන තියෙන කෝණය මෙතන Q කියන තැන තියෙන කෝණයට සමානයි. එහෙනම් කෝණ දෙකක් සමානයි ඒක හරි. එහෙනම් කෝණ දෙකක් සමානයි නම් කෝකෝ පා වෙන්න ඕනේ. ඒතර මේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා ඉතුරු පාදය වෙන්නේ මෙතන ලකුණු කරලා තියෙන පාදයට අනුරූප පාදය. අනුරූප පාදය හොයාගන්නේ දැන් මේ බලන්න මේ පාදය තියෙන්නේ මෙන්න මේ ඉරි කෑලි දෙකකින් ලකුණු කරලා තියෙන කෝණයට ඉස්සරහින්. එහෙනම් මේ ත්‍රිකෝණෙත් එහෙමම වෙන්න ඕනේ. එහෙනම් මේකට ඉස්සරහින් තියෙන පාදය තමා මේ MN පාදයට සමාන වෙන්න ඕනේ. මෙහෙම වුණොත් තමා කෝකෝපා යටතේ අංග සම වෙන්නේ. ඊළඟ අවස්ථාව. ඒක නම් කතා කරන්න දෙයක් නෑ. පා කියන්නේ පාද තුන සමාන වෙන්න ඕනේ. පාද තුන සමාන කිව්වේ පාද තුන එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ AB පාදය සමානයි මෙතන SU කියන පාදයට, BC කියන පාදය සමානයි TU කියන පාදයට දිගින් සමානයි. AC කියන පාදය TS කියන පාදයට දිගින් සමානයි. මේ විදිහට ත්‍රිකෝණ දෙකක පාද එකිනෙකට සමාන වුණොත් ඒක පා යටතේ අංග සම වෙනවා. ඒතර අපිට මේ අංග සම අවස්ථා යටතේ ගොඩක්ම මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ දෙක තමයි. කෝකෝපා. මේ දෙක වෙන විදිය මතක තියාගත්තා නම් අපිට ගාන හදාගන්න පුළුවන්. පාකෝපා එකේ පාද දෙකයි අන්තර්ගත කෝණයයි කෝකෝපා එකේ කෝණ දෙකයි අනුරූප පාදයයි. ඒතර ඉතුරු දෙක මතක තියාගන්න ලේසියි. මොකද පා කියන එක කොහොමත් පාද තුනනේ. ඒකයි කර්ණපා කියන එකත් හොයාගන්න ලේසියි. මොකද ඍජු කෝණයක් තියෙන්න ඕනේ. ඍජු කෝණේ ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක්. ඒතර ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. ඒකේ කර්ණ දෙකයි තව පාද දෙකකුයි සමාන වෙන්න ඕනේ දිගින්. ඒතර එහෙම වුණොත් මේක කර්ණපා යටතේ අංග සම වෙනවා. දැන් මෙතන RS කියන පාදය ඒ කියන්නේ කර්ණය UW කියන කර්ණයට සමානයි. එතකොට මේකේ කර්ණයක් සහ තවත් පාදයක්. ඒ වගේම ST කියන එක VW කියන පාදයට සමානයි. ඒතර එහෙනම් මේ ඍජුකෝණීය ත්‍රිකෝණ දෙකක් නිසා කර්ණපා යටතේ අංග සමයි. දැන් අපි බලමු ගාන. මෙතන රූපේ දැක්වෙන ABC PQR. ABC PQR. ත්‍රිකෝණ දෙක අංග සම වීම සඳහා සැපිරිය යුතු සිසු අවශ්‍යතාවය පහත ප්‍රකාශ අතුරෙන් තෝරා ඊට යටින් ඉරක් අඳින්න. ඒතර මෙතන තියෙනවා පාදයක් තියෙනවා කෝණයක් තියෙනවා. පාදයක් තියෙනවා කෝණයක් තියෙනවා. එහෙනම් මතක් කරගන්න මෙතන මේ අවස්ථා ටික හොඳට මතක තියෙන්න ඕනේ වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන්න පුළුවන් මෙන්න මේ අවස්ථා ටික විතරයි. පාකෝපා කෝකෝපා. අනිත් එක මේ කෝණයක් සම්බන්ධ නිසා අපිට මේ දෙක විතරයි දැන් මෙතන ඕන වෙන්නේ. මේ කෝණයක විපාදයක වෙන්නේ තියෙන්නේ. මේක ඍජු කෝණී ත්‍රිකෝණයකුත් නෙමෙයිනේ. ඒ නිසා කර්ණපා කියන එක කොහොමත් වෙන්නේ එහෙනම් මෙන්න මේ කෝණයක් සම්බන්ධයි පාදයක් සම්බන්ධයි අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ අවස්ථා දෙක. එහෙනම් එක්ක පාකෝපා අනිත් එක කෝකෝපා. ඒත් ඒ විදියටම ගන්න ඕනේ.
එකක් වෙන්න පුළුවන් පා කෝ පා. අනිත් එක කෝ කෝ පා. ඒතර මේ අවස්ථා දෙක වෙන්න ඕනේ. ඒතර අපෙන් අහනවා උත්තර දෙකක් මෙතන තියෙන විදියට. ඒ කියන්නේ අංග සම අවස්ථා දෙකක්. එහෙනම් අපි මුලින්ම බලමු පාකෝ පා යටතේ මොනවද වෙන්න ඕනි කියලා. පා කෝ පා. පාද දෙකයි අන්තර්ගත කෝණයයි. එහෙනම් මේ පාදේ අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ මේකේ මෙන්න මේකට. එහෙනම් BC පාදයේ සමාන වෙන්න ඕනේ QRට. එහෙම උත්තරයක් තියෙන එකකට තියෙන්නේ මෙන්න මේ දෙවැනි එක. ඒතර අනිත් එක බලන්න ඕනෙත් නෑ මේ උත්තරේ විතරයි තියෙන්නේ මේ විදියට. ඒතර දෙක කියන එක අපිට උත්තරේ තෝරගන්න පුළුවන්. අපි අනිත් එකත් බලමු. BAC කෝණය. එහෙනම් ඒක වෙන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේක. කෝකෝපා. කෝකෝපා නම් මෙතන අපි තව කෝණයක් තෝරගන්න ඕනේ. ඒතර මම දැන් කලින් මාක් කරපු එක අයින් කරන්න. දෙවෙනි අවස්ථාව බලමු කෝකෝපා. ඒතර කෝකෝපා යටතේ නම් මොකද වෙන්න ඕනේ කෝණ දෙකයි පාදයකුයි අනුරූප පාදයයි. ඒතර කෝණ දෙකයි අනුරූප පාදයයි නම් මෙතන මම මෙතන තියෙන උත්තරේ බලන්න දැන් උත්තරය තෝරගන්න තියෙන්නේ BAC කෝණය. BAC කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන. මේ කෝණය සමානයි කියනවා RPQ. RPQ. ඒ කියන්නේ මෙතන. ඒතර ඒක හරිනේ. කෝණ දෙකක් සමානයි අනුරූප පාදය කියන්නේ මෙන්න මේ අපි මාක් කරපු කෝණ දෙක අතර තියෙන පාදය. මේකේ තියෙන මේ විදිහට. මේ කෝණ දෙක අතර තියෙන පාදය. වෙන පාදයක් වෙන්න බෑ මේ දෙක අතර. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එතකොට එහෙනම් මේ උත්තරේ තමයි හරියන්නේ. හොඳයි. ඊළඟට සාධක. එතකොට මේ සාධක ගානක් බලන්න මේ සාධක ගාන මෙතන අපිට සාධක හොයනවා නම් මුලින්ම කරන්න ඕනේ දෙකටම පොදු ඒවා තියෙනවා නම් එළියට ගන්න එක. මම මෙතන මේ දෙකටම පොදු එකක් තමයි මේ 3 කියන එක. මේ 75 3ෙන් බෙදෙනවා. ඒතර 3 එළියට ගන්නවා ලියනවා මම x වර්ගය. ඒතර මේ 3 එළියට ගත්තම මෙතන ඉතුරු වෙන්නේ x වර්ගය. ඍණ 75න් 3ක් එළියට ගන්නවා කියන්නේ 75 එන්නේ 3 වරක් කීයද? ඒතර මේක 3ෙන් බෙදලා බලන්න. 75 3ෙන් බෙදපුවාම බෙදීම 3. 3 වරක් 2 6යි. එකක් ඉතුරුයි 15ට 3 වරක් 5යි. ඒ කියන්නේ 25. මෙතන එන්නේ 25. 3 වරක් 25 තමයි 75 එන්නේ. එතකොට මේක තව ඉවර නෑ. මෙතන දැන් ආයෙ සාධක හොයන්න පුළුවන්. මෙතන වර්ග දෙකක අන්තරයේ සාධක තියෙන්නේ. ඒතර වර්ග දෙකක අන්තරය කියන්නේ මොකක්ද? ඒක මතක නැත්නම් මේක පොඩ්ඩක් බලන්න. ඒතර මෙතන තියෙන විදිහට වර්ග දෙකක අන්තරය කියලා කියන්න පුළුවන් අපිට. මෙන්න මේ වගේ තිබ්බොත් x වර්ගය ඍණ y වර්ගය. මෙන්න මේ විදිහට තිබ්බොත් අපි කියනවා වර්ග දෙකක අන්තරයක්. ඒතර මේකේ සාධක අපි දැනගෙන ඉන්න ඕනේ මේක හොයන්න විශේෂින් දෙයක් නැහැ. අපි දැනගෙන ඉන්න ඕනේ සාධක වෙන්නේ එකක් x ඍණ y අනිත් එක x ධන y. ඒතර මේක කඩපාඩමින් වගේ දැනගෙන ඉන්න තියෙන්නේ. මේ වගේ දැක්කොත් මේවා තමයි සාධක. ඒතර මෙතන බලන්න උදාහරණේ x වර්ගය ඍණ 4. ඒතර මේ ඍණ 4 කියන එක අපි මේ විදිහට හදාගන්න ඕනේ. මේ අන්තරයක් තියෙනවා කියලා පේනවනේ. ඒතර ඔයගලන්ට එන්නේ මේ වගේ ගාණක් ආවොත් වර්ග දෙකක අන්තරය තමයි. ඒතර x වර්ගය 4 කියන එක ලියන්න පුළුවන් ඍණ 2 වර්ගය. දැන් මේක අපිට ලියන්න පුළුවන් එකක් x ඍණ 2 අනිත් එක x ධන 2. එකක් ඍණ අනිත් එක ධන. මෙතනත් මේ එක වර්ගයක් තියෙනවා. ඍණ ලකුණකුත් තියෙන නිසා ගොඩක් විට වර්ග දෙකක අන්තරයේ සාධක තමයි එන්නේ. ඒතර මේ 9 කියන එක ලියන්න පුළුවන් 3 වර්ගය y කියන එක y වර්ගයම තමයි. එතන තියෙන එකම තමයි. ඍණ 49 කියන්න පුළුවන් 7 වර්ගය. 7 වරක් 4 නේ 49. දැන් බලන්න මෙතන මේ වර්ගය කියන එක මේ පද දෙකේම තියෙනවා. එහෙනම් මට පොදුවේ ලියන්න පුළුවන් 3y වල වර්ගය. වරහණක් දාපුවම මේ වර්ගය කියන එක මේ දෙකටම අයිති. ඍණ 7 වර්ගය. දැන් 3y වල වර්ගය ඍණ 7 වර්ගය කියන්නේ මෙන්න මේ වගේම තමයි තියෙන්නේ. ඒතොර ඒක ලියන්න පුළුවන් එක සාධකයක් 3y ඍණ 7 අනිත් එක 3y ධන 7. ඒතොර එකක් ඍණ අනිත් එක ධන. ඕක තමයි වර්ග දෙක අන්තරය කියලා කියන්නේ.
එහෙනම් බලමු ඊළඟට මෙන්න මේ ගාන තව සුළු කරන්න. එතකොට මේක ලියන්න පුළුවන් 3x වර්ගය 25 කියන්නේ 5 වර්ගය. එහෙනම් මෙතන වර්ග දෙකක අන්තරය විදිහට ලියන්න පුළුවන් 3 මේ 3 කියන එක හැමම ලියන්න ප්‍රශ්නයක් නෑ. ඒක ඉස්සරහින් තියෙනවා ගුණ කිරීමක් විදියට. ඒතර මෙතන ඉතුරු සාධක දෙක වෙන්නේ එකක් x ඍණ 5 අනිත් එක x ධන 5. ওই විදිහට තමයි වර්ග දෙකක අන්තරයේ සාධක අපි හොයන්නේ. ඊළඟ ගාන බලන්න මේක අමාරු ගානක් නෙමේ. මේක නිකන් පොඩි ගානක් තියෙන්නේ. හිතලා හදන්න පුළුවන්. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154ක් වූ වෘත්තාකාර කඩදාසියකින්. එතකොට මේ වගේ වෘත්තාකාර කඩදාසියක් තියෙනවා. ඒකේ වර්ගඵලය දීලා තියෙනවා 154යි කියලා. වර්ග සෙන්ටිමීටර. ඕගලන්ට මොන හරි ගාණක් තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් රූපසරහනක් හරි මොකක් හරි ඇඳලා හිතලා බලන්න. ඒතර මේකේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය අංශක 90ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ගනු ලැබේ. ඒතර මේකේ 90ක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටසක්නේ. ඒතර මේ වෘත්තය හතරෙන් එකක්. ඒතර මේ වෘත්තය හතරකට බෙදුවොත් මේ වගේ හතරකට බෙදුවොත් මේ සමාන කොටස් හතරකට බෙදලා තියෙන්නේ. ඒතර මේකෙන් එකක් තමයි අංශක 90ක් වෙන්නේ. ඒතර මෙන්න මේ කොටස කපලා ඉවත් කරනවා කියලා කියන්නේ. එම කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. එතකොට ඒක ලේසියිනේ. මේ සම්පූර්ණ එක 154යි නම් එක කොටසක් බලන්නේ කොහොමද? 154 බෙදෙනවා 4. ඒතර මේක බෙදලා උත්තරේ ගන්න තියෙන්නේ. ඒතර මේ උත්තරේ ගන්න එක ඒකකත් එක්කම තියන්න. ඒතර මේ 154 4ෙන් බෙදෙනවා කියන්නේ 4 වරක් 3 12යි. ඊට පස්සේ 34ට 34 කියන්නේ මෙතන එන්නේ 4 වරක් 8 තමා 32. 34 කියන්නේ 34න් 32ක් ගියාම 2යි බිඳුවක් ගන්නවා 20ට 5යි. ඒ කියන්නේ දශම තිත තිබ්බා 5යි. ඒ කියන්නේ උත්තරේ එන්නේ 38.5යි වර්ග සෙන්ටිමීටර. මේ එක කොටසක අගය. හරි. ඊළඟ ගාන. මෙන්න මේක. ඒතර මේ කුලක ගානක්. ඒතර මේ කුලක ගානේ අපි මේ ගාන බලන්න කලින් බලමු අපි කුලක ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා. ඒතර අපි දැන්ට කුලකවල ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ විදිහට දත්ත නිරූපණය කරන ක්‍රමයක්. ඒතර ඒක අපි ඉගෙනගෙන තියෙනවා ක්‍රම කිහිපයකට. ඒතර මේකේ පළවෙනි එක A සමානයි 20ට අඩු 5 ගුණාකාර. මෙන්න මේ විදිහට A සමානයි කියලා දීලා මේ වරහණක් ඇතුලේ ඒතර මේ සංගල වරහණක් ඇතුලේ මෙහෙම ලියනවා විස්තරයක් කරලා. ඒතර මේ වගේ ලියලා තිබ්බොත් අපි ඒකට කියනවා වචනයෙන් විස්තර කිරීමක් කියලා. ඊට පස්සේ මේ වචනේ විස්තර කරපු එකේම තියෙන අවයව අපි ලියලා පෙන්නනවා. A සමානයි සංගල වරහණක් ඇතුලේ 5 10 15. 20ට අඩු 5 ගුණාකාර ටික තමයි මේ තියෙන්නේ. ඒතර මේ වගේ අවයව ටික ලියලා පෙන්නනවා නම් ඒක ලියනවා අපි අවයව ලවස්තුගත කිරීමක් කියලා. ඒතර මේ ලියපු දේම අපි රූප සටහනකින් නිරූපණය කරනවා. මේ වගේ වෘත්තයක් ඇඳලා ඒක A කියලා නම් කරනවා. මේක A කියලා තමයි තිබ්බේ. මේ වගේ ලියලා පෙන්නනකොට ඒ කියන්නේ ඇඳලා පෙන්නනකොට අපි කියනවා වෙන් රූප සටහනක් කියලා. ඒතර මේ ක්‍රම තුනටම අමතරව අපිට තව ක්‍රමයක් තියෙනවා කුලක ජනන ස්වරූපය කියලා. ඒතර කුලක ජනන ස්වරූපය කියලා කියන එක මෙන්න මේ විදියට. ඒකේ ලොකු දෙයක් නැහැ. පොඩක් තේරුම් ගන්න ලියන විදිය. මේ A කියන එක හැමම ලියනවා. A කියලා කුලකයක් තියෙනවා. ඒක සමාන වෙනවා සංගල වරහණක් දානවා. අපි සංකේතයක් මෙතනට දානවා. මේක විචල්‍යයක්. මේ x කියලා කියන්නේ විචල්‍යයක්. ඒතර මේක xම වෙන්න ඕනේ නැහැ. වෙන ඕන එකක් වෙන්න පුළුවන්. A B මොන හරි වෙන්න පුළුවන්. ඒක කැමති එකක් දාන්න. අපි සාමාන්‍යයෙන් ගන්න x කියලා ගන්නවා. x කියලා විචල්‍යයක් තියෙනවා. මේ විචල්‍ය කෙසේ දෙයක් කියන එක තමයි මෙතන මේ 32කින් නිරූපණය වෙන්නේ. ඒතර මේ ලියන විදිය මේ හැමමයි. x කියලා ලියනවා 32ක් දානවා. මේ x කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා තියෙනවා. x යනු 5 ගුණාකාරයකි. ඒතර මෙතන ඒක විස්තර කිරීම කරනවා මෙතන මේ x කියන්නේ මොකක්ද කියලා. ඒක කරාට පස්සේ මේකේ පරාසයක් තියෙනවනේ දැන් 20ට අඩු 5 ගුණාකාර. එහෙනම් අපි ඒක නිරූපණය කරලා පෙන්නන්න ඕනේ මේ x කියන්නේ 5 ගුණාකාරයක් වෙන්නත් ඕනේ. ඒක 20ට අඩු වෙන්නත් ඕනේ. ඒතර 20ට අඩුයි කියන එක මම මෙතන 1ට වඩා විශාලයි 20ට වඩා අඩුයි කියලා දාලා තියෙනවා.
ඒතර මේක ඕනනම් තව එක්කෙනෙක්ට මේ විදිහට ලියන්නත් පුළුවන්. බිඳුවට වඩා විශාලයි x 20ට වඩා අඩු වෙන්න ඕනේ. කියන්නේ 0.20යි අතර තියෙන්න ඕනේ. ඒක පහේ ගුණාකාරයක් වෙන්න ඕනේ. ඒතර මේ විදිහට ලියන්න පුළුවන්. ඒතර ওই විදිහට අපිට මේකේ පිළිතුර ගන්න පුළුවන් ජනන ස්වරූපයෙන් මෙන්න මේ a සමානයි x ඒක x වල අර්ථ දැක්වීම තමයි x යනු පහේ ගුණාකාරයක්. ඒක තියෙන්න ඕනේ 1යි 20යි අතර. මේ විදිහට නිරූපණය කරලා පෙන්නුවොත් අපි ඒකට කියන්නේ ජනන ස්වරූපය කියලා. ඒතර දැන් දන්නවා ඔයගොල්ලෝ මෙතන එන්න ඕන උත්තරේ තමයි මේ තියෙන්නේ. කුලක ජනන ස්වරූපයෙන් ලියා දක්වන්න. ඒ කියන්නේ a කියන එක සමාන වෙන්නේ අපි මෙහෙම සංගල වරහනක් දානවා. x කියලා විශාලයක් ගන්නවා. මේක x හරි a හරි b හරි මොනවා හරි ලියන්න පුළුවන්. ඒතර මෙතන අපි සාමාන්‍යයෙන් ගන්න x කියලා. ඒ නිසා xම ගන්න. ඒතර මේ x කියන එක අපි මොකක්ද කියන එක අර්ථ දක්වනවා. x කියන්නේ මොකක්ද? x යනු පහේ ගුණාකාරයකි. ඒතර මේ පහේ ගුණාකාරයක් කියලා විතරක් කියලා හරියන්නේ නැහැ. ඒකට සීමාවක් තියෙනවානේ. ඒතර ඒක අපි ලියනවා. ඒතර ඒක වෙන්නේ x කියන එක එකට වඩා විශාලයි 20ට වඩා අඩුයි. 20ට අඩු කියලානේ තිබ්බේ. ඒතර 20ට වඩා අඩුයි. ඒතර මෙන්න මේ විදිහට ලියනවට තමයි ජනන ස්වරූපය කියලා කියන්නේ. හොඳයි. ඊළඟ ගාන. දැන් සමාන්තර ආශ්‍ර ගානක් තියෙනවා. ඒතර මේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ තමයි මෙතන අහලා තියෙන්නේ. ඒතර අපි බලමු මෙතන සමාන්තර ආශ්‍රයක ලක්ෂණ යටතේ අපි මොනවාද කතා කරන්න තියෙන්නේ කියලා. ඒතර සමාන්තර ආශ්‍රයක් කියන එක දන්නවා. සමාන්තර ආශ්‍රයක් කියන එක අපි පොදුවේ අර්ථ දක්වන්නේ සම්මුඛ පාදයුගල දෙකම සමාන්තර වූ චතුරාශ්‍රයක්. ඒ කියන්නේ මේක සාමාන්‍ය සම්මුඛ පාදයුගල දෙකම සමාන්තර හා සමානයි. ඒතර ඒ වගේ එකකට තමයි චතුරාශ්‍රයකට තමයි සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ. සම්මුඛ පාදයුගල දෙකම. කියන්නේ මේ පාදයුගලයේ සමාන්තරයි ඒ වගේම අනිත් පාදයුගල දෙකත් එකිනෙකට සමාන්තරයි. ඒතර මේ සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ තමයි සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද කියන්නේ එතකොට මෙන්න මේ පාදයට මේ පාදයේ සමානයි. ඒ වගේම මෙන්න මේ පාද දෙකට දිගින් සමානයි මෙන්න මේ පාද දෙක. මේ පාද දෙක දිගින් සමානයි. මේ පාද දෙකත් වෙනම දිගින් සමානයි. මේවා හැම පාදයක්ම කෙනෙකුට සමානයි කියලා නෙමෙයි කියන්නේ. මෙතන මේ පාදයට මේ පාදයේ සමානයි සම්මුඛ පාද මේ පාදයට මේ පාදයේ සමාන වෙනවා. සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමානයි කියන්නේ මෙන්න මෙතන මේ කෝණයට මේ කෝණය සමානයි. ආයේ මෙතන කෝණයට මෙතන කෝණය සමානයි. ඊළඟට එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඒතර විකර්ණයක් අඳින්න දන්නවනේ විකර්ණයක් කියන්නේ මේ විදිහට අඳින එක. ඒතර මේ විකර්ණයක් ඇඳම මේ විකර්ණය දෙපැත්තේ හම්බෙන මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමානයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මුළු රූපයේ වර්ගඵලය දෙකට බෙදිලා තියෙන්නේ. මේ පැත්තටත් විකර්ණයක් අඳින්න පුළුවන්. ඒතර ඒකෙත් එහෙමම තමයි. ඒතර ඔය විදිහට විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඒතර ඒ වගේම තව ලක්ෂණයක් තියෙනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒතර විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ අපි අනිත් විකර්ණයත් මෙහෙම ඇන්දොත් මේ විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා කියන්නේ මේ විකර්ණ දෙක හමු වෙන ලක්ෂයෙන් දෙපැත්තේ මේ දෙක සමානයි. ඒ කියන්නේ දෙකට බෙදෙනවා. ඒ වගේම තමයි මේකත් දෙකට බෙදෙනවා. ඒක සමච්ඡේදනය වෙනවා. ඔන්න ඔය ලක්ෂණ ටික තමයි සමාන්තර ආශ්‍රයේ තියෙන්නේ. අපි දැන් බලමු අහලා තියෙන ප්‍රශ්නේ. ඒතර මේකේ AB සමානයි DC. AB කියන එක DC. ඒතර සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. එහෙනම් මේක හරි. AC සමානයි BD. AC කියන්නේ මේ විකර්ණය. AC සමානයි BD. මේක AC සමානයි BD කියන්නේ මේ විකර්ණ දෙක මේ දෙකට බෙදෙනවා කියන එක නෙමෙයි. මේවල දිග සමානයි කියලා. එතකොට මේකේ හැටියට මේ අපි කතා කරපු එකේ හැටියට එහෙම වෙන්නේ නැහැ. සමාන්තර ආශ්‍රයක මේ විකර්ණයයි දිගින් සමාන වෙන්නේ නැහැ. එතකොට මේක වැරදි. AC සමානයි BD කියන එක වැරදි. ඊළඟට DAB කෝණය සමානයි DCB. DAB කියන්නේ DAB. මෙන්න මේ කෝණය. ඒතර මේකට සමාන වෙන්න ඕනේ ඊට තියෙන සම්මුඛ කෝණය. මේක.
ඒක තමයි දීලා තියෙන්නේ. DCB. එහෙනම් මේක හරි. ඊළඟට 10 වෙනි එක. උතර මේකේ තියෙන ආනයනික විදුලි උපකරණයක විකුණුම් මිල රුපියල් 80000ක් වේ. එම භාණ්ඩය මිලට ගැනීමේදී 15%ක එකතු කළාගේ මත බදු ගෙවිය යුතුය. බදු සමග භාණ්ඩයේ වටිනාකම සොයන්න. එතකොට මේ ගාන හදන්න අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. මම මේ ක්‍රමය කියන්නම්. එතකොට වෙන ක්‍රමයකට හදුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක තියෙන්නේ අපි මේ විදිහට ලියනවා. විකුණුම් මිල. විකුණුම් මිල. එතකොට විකුණුම් මිල ආයේ බදු ප්‍රතිශතය. ඊට පස්සේ මෙතන වටිනාකම. එතකොට මම මෙතන ලියනවා විකුණුම් මිල 80000ක් කියලා තිබ්බ එක. එතකොට මම ලියන්නේ මුලින්ම 100ක් කියලා තිබ්බොත්. එතකොට ඒකට බදු වෙන්නේ 115යි. 115ක් බදු නම් එතකොට ඒකේ ගෙවන්න ඕන වටිනාකම වෙන්නේ 100ක් තියෙන එකට රුපියල් 15ක් වැඩිපුර ගෙවන්න ඕනේ. එතකොට 115යි. දැන් අපිට දීලා තියෙන ගාණ විකුණුම් මිල 80000යි. ඒ කියන්නේ 80000ක භාණ්ඩයක් ලකුණු කරලා තියෙනවා. එතකොට මේකේ බදු 115යි නම් මේකේ අපි ගෙවද්දි ගෙවන්න ඕන වටිනාකම අහන්නේ. ඒ කියන්නේ මේක දන්නේ නැති නිසා x කියලා දාගන්න. එතකොට ඒක තමයි අපෙන් අහන්නේ. එතකොට බදු සමග භාණ්ඩයේ වටිනාකම. එතකොට මේක අපිට දැන් සමීකරණයක් විදිහට ලියා ගන්න පුළුවන් මේ විදිහටම තියාගෙන. එතකොට මේක මම ලියනවා x කියන එක හොයන්න ඕන නිසා මෙන්න මේ කොටස මුලින්ම ලියනවා x බෙදීම 115. මේ දෙක අතර අනුපාතයක් විදිහට. ඒක සමාන වෙනවා මෙන්න මෙතන අපි ලියපු එකේ අනුපාතයට. ඒතර ඒක ඒ විදිහටම ලියන්න ඕනේ. අපි ලිව්වේ මුලින්ම x නේ. එහෙනම් මෙතන 80000. ඒතර මේක අපිට නිකන් සරලව හදන්න පුළුවන් ක්‍රමයක්. බෙදීම 100. දැන් මේක විසඳන්න තියෙන්නේ. මේක විසඳනවා කියන්නේ x සමානයි 115 අනිත් පැත්තට යනවා. 80000 බෙදීම 100 වැඩි කිරීම 115. එතකොට මෙතන බිඳුවට බිඳුව කැපෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 800 වැඩි කිරීම 115. එතකොට 800 වැඩි කිරීම 115 කියන එකේ වැඩි කරපුවම අපට උත්තරේ ලැබෙනවා රුපියල් 92000යි. එතකොට මෙතන උත්තරේ රුපියල් 92000යි. එතකොට ওই විදියට සරලව අපිට ඒ ගාන හදන්න පුළුවන්. වෙන ක්‍රමයකිනුත් හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක බලන්න අපි තව දුරටත් දැන් මෙතන තිබ්බේ බදු. මෙන්න මේ වගේ වට්ටම් ගානක් තිබ්බොත්. ඒතර මේ අපිට වට්ටම් ගානක් තිබ්බොත් මෙන්න මේ විදිහට හදන්න පුළුවන්. ඒතර මම මේ වට්ටම් ගානත් අර කලින් කියපු ක්‍රමයටම තමයි කියලා දෙන්නේ. භාණ්ඩයේ ලකුණු කළ මිල 80000යි වට්ටම 120යි. විකුණුම් මිල තමයි අහන්නේ. ඒතර ලකුණු කළ මිල අපි මුලින්ම ලියන්නේ මොකක්ද? 100ක් කියලා හිතලා. ඒතර මේක 100යි නම් වට්ටම 120යි. ඒ කියන්නේ 100ක මිලක් ලකුණු කරලා තිබොත් ඒකට 20ක වට්ටමක් දෙනවා. එහෙනම් විකුණන්නේ වට්ටමක් කියන්නේ අඩු වෙනවනේ. කලින් එක එකතු වුණේ බදු. මේකේ විකුණුම් මිල අඩු වෙන නිසා එතකොට ලකුණු කළ මිලෙන් මේ වට්ටම අඩු වෙනවා. එතකොට එහෙනම් මෙතන 80යි. එතකොට දැන් අපිට දීලා තියෙන ගාණ ලියනවා. භාණ්ඩේ ලකුණු කළ මිල දීලා තියෙන්නේ 80000යි. එතකොට මේකේ කියනවා වට්ටම 120මයි විකුණුම් මිල අපිට හොයන්න තියෙන්නේ. ඒක දන්නේ නැති නිසා x කියලා දානවා. දැන් වෙනම මුකුත් හිතන්න දෙයක් නැහැ. අර සිස්ටම් එකට අපි ලියාගත්ත සිස්ටම් එකට ලියන්න තියෙන්නේ. අපිට හොයාගන්න ඕන පැත්ත බලන්න මෙන්න මේක. ඒක අනුපාතයක් විදිහට ලියනවා x බෙදීම 80. සමානයි මෙතන ලියනවා මේ x වලට කෙලින් තියෙන 80000. එතකොට මේ 80000 බෙදීම 100. එතකොට මේක නිකන් අර කඩපාඩමින් ලියනවා වගේ තමයි. වැඩි හිතන්න දෙයක් නැහැ. එතකොට මේකේ ඊළඟට මේ x කියන එක හොයන්න ඕනේ. එතකොට x කියන එක හොයන්න පුළුවන් x සමානයි 80000 80 මේ පැත්තට එන්නේ වැඩි කිරීමක් විදියට බෙදීම මෙතන 100 කලින් තිබ්බ එකමයි. එතකොට මෙතන මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට 8000 වැඩි කිරීම 8. එතකොට 8008න් වැඩි කරපුවම අපිට උත්තරය ගන්න පුළුවන්. 8008න් වැඩි කරලා බලන්න. එතකොට එනවා මෙතන
64,000යි. ඒතර මේක රුපියල් 64,000යි. ඒ කියන්නේ 80,000ට ලකුණු කරලා තිබ්බොත් මිල වට්ටම 120ක් දුන්නම එයා විකුණන්නේ රුපියල් 64,000ට. ඒතර ওই විදිහට අපිට වට්ටම් සම්බන්ධ ගාණත් අර විදිහටම හදාගන්න පුළුවන්. ඒතර ඒක මතක තියාගන්න මෙන්න මේ විදිහට අපිට ලියාගෙන ඒක සරලව හදන්න පුළුවන්. ඊළඟට මේක විසඳන්න. ඒතර මේක විසඳන්න තියෙන්නේ x වල අගය හොයන්න. ඒතර මම මුලින්ම කරන්නේ මෙතන මේ ඍණ දෙක අනිත් පැත්තට ගන්නවා. ඒතර මෙතන එනවා භාගය ඍණ දෙක අනිත් පැත්තට යද්දි ධන 2. ඒතර මෙතන දැන් මේ භාග සුළු කිරීමක් විදිහට මේ දකුණු අත පැත්ත සුළු කරනවා. ඒතර මෙතන පොදු හරය ගන්න ඕනේ. ඒතර භාගය මෙතන මේ යට හරය තියෙන එක කියන එක තමයි. ඒතර මෙතන අපිට පොදු හරය ගන්න පුළුවන්. පොදු හරය දෙක කරද්දි මේ ලවයයි හරයයි දෙකම දෙකෙන් වැඩි වෙනවා. ඒතර මෙතන දැන් 1යට x සමානයි මෙන්න මේ විදිහට තියෙනවා. ඒතර මේක අපිට ගන්න පුළුවන් ඊළඟට 1යට x සමානයි. මෙතන දැන් පොදු හරය තියෙනවා 2යි. ඒතර පොදු හරය මම ලියනවා 2 කියලා. උඩ එන්නේ 1 එකතු කිරීම දෙවරක් 2 4යි. ඒතර මෙතන 4යි 1යි 5යි. 1යට x සමානයි 5 බෙදීම 2. දැන් x කියන එක හොයන්න පුළුවන් අපිට. ඒතර මේක x කියන එක හොයනවා කියන්නේ මේක බලන්න. මේ හරස් කුණිතයෙන් ගන්නත් පුළුවන්. මේ x කියන එක මේ පැත්තට යනවා මේ දෙක මේ පැත්තට එනවා. ඒතර මේක 2 සමානයි 5x කියලා එනවා. ඒතර මේකේ x හොයන්න දෙපැත්තම 5න් බෙදන්න තියෙනවා. ඒතර මෙතන x සමානයි 2 බෙදීම 5. ඒතර මේකේ වුණේ මේක 1යට කියලානේ තිබ්බේ 1යට x. ඒතර මේකේ උත්තරයේදී මේ හරයයි ලවයයි මාරු වෙච්ච එක තමයි උනේ. මේ පරස්පරයක් ගත්තා වගේ දෙයක් තමයි මෙතන උනේ. ඒතර මේ හරස් කුණිතයෙන් තමයි ඒක අපිට නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. ඒතර මේ වගේ කෙලිම උත්තර දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට 12 වෙනි එක. මෙතන තියෙනවා පුද්ගලයා මාසික ආදායම වැය කරන ආකාරය පහත වට ප්‍රස්ථාරයෙන් නිරූපණය වේ. ඉතිරි කිරීම සඳහා රුපියල් 30000. ඒතර මේ ඉතිරි කිරීම සඳහා තමයි 30000ක් කියලා තියෙන්නේ. ඒතර කෝණය නෙමේ මේ 30000 කියලා කියන්නේ මුදල. මේකේ නිරූපණය වෙන මුදල. වෙන් කර ඇතනම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල. ඒතර අධ්‍යාපන කටයුතු කියන්නේ මෙන්න මේක. ඒතර ඒකට වෙන් කරපු මුදල හොයාගන්න නම් අපි මෙතන කෝණය දැනගන්න ඕනේ. ඒතර ඒක දන්නේ නැති නිසා x කියලා දානවා. මුලින්ම ඒ කෝණය හොයලා යමු. ඒතර මේ වට ප්‍රස්ථාරයක මේ සම්පූර්ණ කෝණය එන්නේ 360යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x එකතු කිරීම 210 එකතු කිරීම 90 සමානයි 360යි. මේකෙන් හොයාගන්න තියෙන්නේ x වල අගය. ඒතර x සමානයි මෙතන 210යි 90යි එකතු කරපුවම 300යි. ඒ 300 අනිත් පැත්තට ගන්නවා. 360 මෙතන 300 අනිත් පැත්තට එද්දි ඍණ 300. ඒතර ඒකෙන් එනවා x සමානයි අංශක 60යි. ඒතර මෙතන අංශක 60යි එහෙනම්. එහෙනම් අපිට කලින් තිබ්බ විදියට අංශක 90ක් කියන්නේ මේ ඉතිරි කිරීම. ඒකෙන් නිරූපණය වුණේ 30000යි. දැන් අහන්නේ අංශක 60කින් කොච්චරක්ද කියලා. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු. එහෙනම් අපිට මේ වෙන අංශක ගානකට හොයාගන්න ඕන නම් අපි මුලින්ම එක අංශකයකට දැනගන්න එක ලේසියි. ඒතර ඒක එක අංශකයකට හොයාගන්න පුළුවන් එක අංශකයකට කියන්නේ මේ 90කට 30යි නම් 30000යි නම් එකකට බලන්න මේ දෙපැත්තම 90ෙන් බෙදෙනවා. ඒතර මේ 90 90ෙන් බෙදුවම තමයි එක අංශකයක් එන්නේ. එහෙනම් මෙතන 30000 බෙදෙනවා 90. ඒතර මෙතනින් එනවා බිඳුවට බිඳුව කැපෙනවා. මෙතන 3000 බෙදීම 9. ඒතර 3000 බෙදීම 9 කියන එක තියෙන්නේ මෙතන. එතකොට ඒකෙන් අපිට සරල කරලා උත්තරයක් ගන්න පුළුවන් එක අංශකයකට කීයද කියලා. ඒතර මම මේක අංශක 60කට බලන්න නම් ඒතර මේ 3000 බෙදීම 9 කියන එක වැඩි කරන්න ඕනේ මේ එක අංශකයකට තමයි මේ ගාන 60කට නම් මේක 60න් වැඩි කරන්න ඕනේ. ඒතර මේක සරල කරලා සුළු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒතර මේකෙන් අපිට උත්තරේ එනවා මේක මම 3ෙන් බෙදුවොත් මෙතන 1000යි.
මෙතන 3න් බෙදුවොත් 3යි. ආයෙ 3න් බෙදුවොත් 3 වරක් 1යි. මෙතන 3 වරක් 20යි. ඒතර 20 වැඩි කිරීම 1000 20000යි. එහෙනම් මෙතන උත්තරේ 20000යි. රුපියල් 20000යි. ඒ මොනවාද? අධ්‍යාපන කටයුතු සඳහා. හරි. ඊළඟට 13 වෙනි ගාන. AD රේඛාවේ මධ්‍ය ලක්ෂය x. AD රේඛාවේ මධ්‍ය ලක්ෂය x. එතකොට මේක මේ ත්‍රිකෝණයක් තියෙනවා මධ්‍ය ලක්ෂය x කියලා කියනවා නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි ගොඩක් වෙලේට එන්නේ. අපි බලමු මධ්‍ය ලක්ෂ ප්‍රමේය පොඩ්ඩක් මතක් කරගන්න. එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කියන්නේ මෙන්න මේ දේ. මේක බලන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපේ කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මේ පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරලා ඇඳලා තියෙන රේඛාව. ඒතර මෙතන හැටියට මේකේ මධ්‍ය ලක්ෂය S උයි T කියන එකයි යා කරලා ඇඳලා තියෙන රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. එහෙනම් මේ ST කියන පාදයේ සමාන්තරයි PR වලට. ඒ වගේම මේ ST කියන පාදය වගේ දෙගුණයක් වෙනවා PR කියන පාදය. එහෙනම් ST කියන පාදයේ සමාන වෙන්නේ PR කියන පාදයෙන් භාගයකට. මේක වගේ දෙගුණයක් තමයි මේ PR කියන්නේ. එහෙනම් ST කියන්නේ මේ යට පාදයේ වගේ භාගයක. ඒතර එන්නේ ඒක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියන්නේ. ඒතර මධ්‍ය ලක්ෂ ප්‍රමේය මතක තියාගන්න මේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරලා රේඛාවක් ඇඳොත් ඒ රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි. ඒ වගේම මේක ඒ පාදයෙන් දිගෙන් අඩක් වෙනවා. දැන් අපි බලමු අපිට දීලා තිබ්බ ගාන. ඒතර මේකේ මෙතන තියෙන විදිහට මේක මධ්‍ය ලක්ෂය කියලා කිව්වා. ඒතර මේකේ සමාන්තරයි කියලා ලකුණු කරලා තියෙනවා. මෙහෙම සමාන්තර වෙනවා නම් අනිවාර්යෙන් ඉතුරු පාදයක් දෙකට බෙදලා තියෙන්න ඕනේ. එහෙනම් මේකත් දෙකට බෙදිලා තියෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. ඒතර මෙතන DCB සරල රේඛාවක් සහ DCB කියන්නේ සරල රේඛාවක් OABC කියන්නේ සමාන්තර අශ්‍රයක්. OA සමානයි 5යි. OA 5යි. මේක 5යි කියලා දීලා තියෙනවා. ඒතර සමාන්තර ආශ්‍රයයක සම්මුඛ පාද දිගින් සමානයි. ඒතර මේක 5යි නම් මෙතනත් 5යි. මේ OABC කියන එක තමයි සමාන්තර ආශ්‍රය. මේක 5යි නම් මේකත් 5යි. එහෙනම් මේ පාදයේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මේක දෙකට බෙදිලා තියෙන්නේ. එහෙනම් මේක 5යි නම් මෙතනත් 5යි. එහෙනම් BD දිග කියන්නේ මෙතන ඉඳන් මෙතනට. 5ව දෙකක් 10යි. ඒ කියන්නේ BD සමානයි 10යි සෙන්ටිමීටර. ඊළඟට 14 වෙනි ගාන. දැන් මෙතන තියෙන්නේ තුනී තහඩුවකින් සාදන ලද අරය සෙන්ටිමීටර් 7ක් සහ උස 5 සෙන්ටිමීටරයක් වූ පියන රහිත. ඒතර මේකේ පියන නෑ කියලා කියන්නේ. පියන රහිත ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක් රූපයේ දක්වා ඇත. එහි බාහිර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. බාහිර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඇතුළත නැතුව මේ බාහිරින් තියෙන මේ පෘෂ්ඨ වර්ගඵලය. ඒතර මේ සිලින්ඩරය අපි ගත්තොත් අපිට මෙන්න මේ විදිහට නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. සිලින්ඩරය. ඒතර සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී මොකක්ද වෙන්නේ? මම දැන් මේ පියන දෙකක් සහිත එකක හොයන්නේ. ඒතර මේ පියන් දෙකක් කියන්නේ මේ වෘත්තාකාර පියන් දෙකක් තියෙන උඩයි යටයි. ඒතර මුළු වර්ගඵලය හොයනවා නම් මේ උඩ තියෙන පියනයි යට තියෙන පියනයි ඒ දෙකේ වර්ගඵලවල එකතුවයි මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එකතුවයි ගන්න ඕනේ. ඒතර උඩ පියන් දෙක, ඒ කියන්නේ මෙතන යටයි මේ යටයි උඩයි පියන් දෙක ගන්න පුළුවන් වෘත්ත දෙකක් තියෙන්නේ. ඒතර මේ වෘත්තයක වර්ගඵලය අපි දන්නවා 5r වර්ගය. දෙකක් නිසා එක දෙකකින් වැඩි වෙනවා. එකතු කිරීම මෙන්න මේ
වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එතකොට මේ වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ හරියටම මේක අපි දෙකට බෙදුවොත් මෙන්න මෙතනින් මෙන්න මේක දෙකට බෙදෙනවා කියන්නේ මේක කපනවා. කපලා මේක දිගැරියොත් මෙන්න මේ වගේ එකක් අපිට හම්බ වෙනවා. එතකොට මේ වගේ එකක් හම්බ වෙනවා කියන්නේ මේ වගේ ඍජු කෝණාශ්‍රයක් හම්බ වෙනවා. එතකොට මේ ඍජු කෝණාශ්‍රය මෙන්න මේ දිග කියන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය. එතකොට මේ වෘත්තයේ පරිධිය අපි දන්නවා 2πr. එතකොට මේක 2πr නම් මෙතන මේ උස වෙන්නේ මේ සිලින්ඩරයේ උසම තමයි h. එහෙනම් මේකේ වර්ගඵලය 2πrh දිග වැඩි කිරීම පළල. 2πrh. එතකොට මෙන්න මේ විදිහට අපිට සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන්. දැන් බලමු ගාන. එතකොට මේකේ අහන්නේ මේ පියන් දෙක නැතුව මෙන්න මේකේ වර්ගඵලය. එතකොට අපි ඒක දන්නවා ඒකේ ඉන්නේ 2πrh. එතකොට මේකට ආදිශ කරන්න තියෙන්නේ 2 π කියන්නේ 22 බෙදීම 7 හරය දීලා තියෙනවා 7යි උස දීලා තියෙනවා 5යි. එතකොට මේක සුළු කරොත් 4 මේ 7 කැපෙනවා. දෙවරක් 22 44යි. එතකොට 44 වැඩි කිරීම 5 කියන්නේ එකකින් අපිට උත්තරය හම්බ වෙනවා 220යි ඒකකය වර්ග සෙන්ටිමීටර. හරි ඊළඟට 15 වෙනි ගාන. එතකොට මේකේ තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි ගානක්. එතකොට ගුණෝත්තර ශ්‍රේණි ගානක් කියන්නේ අපි දන්නවා සූත්‍රය ගුණෝත්තර ශ්‍රේණියක සූත්‍රය ඉන්නේ Tn සමානයි ඕනම පදයක් හොයන්න AR n ඍණ 1. මෙතන R කියලා කියන්නේ පොදු අනුපාතය. ඒතර මේ පොදු අනුපාතය දීලා තියෙනවා 5යි කියලා. පළමු පදය දීලා තියෙනවා 8යි කියලා. මේකට ආදිශ කරොත් දැන් මේකේ අපෙන් අහන්නේ කීවෙනි පදයේද? 4 වෙනි පදය. ඒතර 4 වෙනි පදය හොයන්න පුළුවන් T4 4වෙනි පදය සමානයි. පළමු පදය 8යි. වැඩි කිරීම. R කියන්නේ අපි දන්නවා පොදු අනුපාතය 5යි. එතකොට n කියලා කියන්නේ අපි හොයන පදය 4 වෙනි පදය. එහෙනම් n වලට එන්නේ 4යි 4 ඍණ 1. එතකොට මේකෙන් අපිට එනවා 8 වැඩි කිරීම 5 4 එකක් ගියාම 3යි. 5 3වෙනි බලය. දැන් අපිට ඒ වුණාට මේ විදිහට නෙමෙයි උත්තරය අහන්නේ. 4 වෙනි පදයේ 10 බලයක් ලෙස. එතකොට එහෙනම් මේක ටිකක් තව සුළු කරගන්න තියෙන්නේ T4 වෙනි පදය අපිට ලියන්න පුළුවන් 8 වැඩි කිරීම 5 3. දැන් මෙතන 10ක් හදාගන්න විදියකට තියෙන්නේ මේ 8 ලියලා බලන්න දෙකේ බලයක් විදියට. දෙකේ 3 වෙනි බලය. වැඩි කිරීම 5 3 වෙනි බලය. ඒතර මෙතන දෙකේ 3 5 3 කියලා අපිට ආවා. මේ බල දෙකම සමාන නිසා අපිට මේක පොදුවේ ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 5 පොදුවේ ලියනවා මේකේ බලය වරහණක් දාලා 3. ඒතර මේ 3 කියන එක මේ දෙකටම අයිති. ඒතර දෙවරක් 5 කියන්නේ 10යි. එහෙනම් 10 3 වෙනි බලය. එතකොට මේ විදිහට අපිට 10 බලයක් විදිහට හරව ගන්න පුළුවන්. ඊළඟට හරි. කේන්ද්‍රය O වූ වෘත්තයේ AB විෂ්කම්භයට ලම්බව CD ජාය ඇඳ ඇත. එතකොට AB විෂ්කම්භය කියලා තියෙනවා CD ජායක් කියලා තියෙනවා. ඒක ලම්බකව ඇඳලා කියලා තියෙනවා. අංශක 90 එන විදිහට. AB සෙන්ටිමීටර 10යි. එතකොට AB දිග සෙන්ටිමීටර 10යි නම් අපි දන්නවා මේක AB කියන්නේ විෂ්කම්භයක්. එතකොට මේක සෙන්ටිමීටර 10යි නම් සම්පූර්ණ දිග අරය සෙන්ටිමීටර 5ක් වෙන්න ඕනේ. ඊළඟට CD 8යි. CD 8යි. එතකොට මේ සම්පූර්ණ දිග තමයි 8 කියන්නේ. එතකොට මේ ගාන හදන්න ඉස්සලා බලන්න මෙන්න මේ ප්‍රමේය. එතකොට මේ අපේ ප්‍රමේය තමයි වෘත්තයක කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂයක් ත්‍යා කරන රේඛාව ජායට ලම්බ වේ. වෘත්තයක කේන්ද්‍රයයි ජායක මධ්‍ය ලක්ෂයයි. එතකොට මධ්‍ය ලක්ෂය නම් මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේක කියලා ගත්තොත් මේක සමානව බෙදෙනවා. එතකොට මේකේ මධ්‍ය ලක්ෂයයි මේ කේන්ද්‍රයයි යා කරන රේඛාව මේ ජායට ලම්බකයි. ඒ කියන්නේ අංශක 90 වෙනවා.
ඒ වගේම මේකේ විලෝමය තමයි වෘත්තයක කේන්ද්‍රයේ සිට අපි මේ කේන්ද්‍රයේ ඉඳන් ජායට අඳිනු ලබන ලම්බයෙන් මේ ජායකට ලම්බයක් ඇන්දොත් මේක ඉබේම දෙකට බෙදෙනවා සමච්ඡේදනය වෙනවා. ඒතර මේ ගානේ හැටියට මේ විලෝමය තමා තිබ්බේ. මේ දෙකෙම එකම දේ තමයි කියවෙන්නේ. ක්‍රම දෙකකට. මේකේ කිව්වේ ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳන් අපි වෘත්තීය කේන්ද්‍රයට ඇන්දොත් මේ ජාය දෙකට බෙදෙනවා. කියන්නේ දෙකට බෙදෙනවා. කියන්නේ මෙතන තිබ්බේ විදියට වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂය. ඒතර ජායක මධ්‍ය ලක්ෂය ඉඳන් තමයි අඳින්නේ. ඒතර මේක දෙකට බෙදිලා තියෙන්නේ. ඒකේ ඉඳන් කේන්ද්‍රයට ඇන්දොත් මේ අඳින රේඛාව මේ ජායට ලම්බකයි. ඒක තමයි ප්‍රමේය. ඒතර විලෝමයෙන් කියන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ජායට ලම්බකයක් ඇන්දොත් මේක දෙකට බෙදෙනවා. කලින් කිව්වේ මේකට දෙකට බෙදිලා තියෙද්දි මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් කේන්ද්‍රයට යා කරොත් ඒක ලම්බක වෙනවා. විලෝමයෙන් කිව්වේ ලම්බකව මේක ඇන්දොත් මේක දෙකට බෙදෙනවා. ඒතර ඔන්න ඔය දේ මෙන්න මෙතන යොදා ගන්න තියෙන්නේ. ඒතර මේක ලම්බකව ඇන්දොත් මේක දෙකට බෙදෙනවා. ඒතර මේක දෙකට බෙදෙනවා කියන්නේ මේකයි දිගින් සමානයි. ඒ කියන්නේ මෙතන දිප්පා CD 8යි කියලා. CD 8යි නම් මේක 4යි. දැන් මේ වගේ ගාණක් හදද්දි මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධ වෙන්නේ. උතර මේකේ බලන්න මම මෙහෙම නිර්මාණයක් කරනවා. උතර මේ ඇන්දේ මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ කර්ණය. මේ කර්ණය කියන්නේ වෘත්තයේ අරයම තමයි. උතර මේක 5යි නම් වෘත්තයේ අරය මෙතනත් 5යි. දැන් පයිතගරස් දාලා අපිට හොයාගන්න තියෙන්නේ O සිට CD ජායට ඇති ලම්බ දුර. O වල ඉඳන් CD ජායට ඇති ලම්බ දුර කියන්නේ මෙන්න මේ දුර. x කියන එක. උතර පයිතගරස් දාන්නේ කර්ණයේ වර්ගය. කර්ණය කියලා කියන්නේ මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයට ඉස්සරහින් ඇලේට තියෙන පාදය. ඒතර ඒකේ වර්ගය 5 වර්ගය සමාන වෙන්නේ ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුව. 4 වර්ගය ධන x වර්ගය. ඒතර මෙතන 25යි 4 වර්ගය කියන්නේ 16යි ධන x වර්ගය. 25 16. ඒතර මේ 16 අනිත් පැත්තට ගන්නවා 25 ඉන්න 16 සමානයි x වර්ගය. ඒතර එකකින් එනවා x වර්ගය සමානයි 9. x හොයන්න දෙපැත්තෙම වර්ගමූලය ගන්නවා. ඒතර ඒකෙන් අපිට උත්තර එනවා x සමානයි 3යි සෙන්ටිමීටර්. ඊළඟ ගාන. ඒතර මේකේ දෛනික ව්‍යායාම යෙදෙන පුද්ගලයෙක් තත්පර 10ක් තුළ චලිතය නිරූපණය කරන දුර කාල ප්‍රස්ථාරයක් මේකේ දැක්වෙනවා. දුර කාලය. ඒතර මේ කාලය අනුව කොහොමද එයාගේ දුර වෙනස් වෙන්නේ? එයා බිඳුවේදී මෙතන ඉන්නවා. ඊට පස්සේ තප්පර දෙකක් ගියාම ගිහිලා තියෙන දුර තමයි මෙතනින් නිරූපණය වෙන්නේ. ඒ වගේ තප්පර 8ක් ගියාම එයා මීටර 12ක් ගිහිලා තියෙනවා. තප්පර 10ක් ගියාම මීටර 20ක් ගිහිලා තියෙනවා. ඒතර මේ යන විදිය තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. ඒතර මේ දුර කාල ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් මේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියලා කියන්නේ අපිට මේකේ ගන්න පුළුවන් මේ දුර කාල ප්‍රස්ථාරය අනුක්‍රමණය කියන්නේ මේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඒකෙන් සාමාන්‍යයෙන් එන්නේ වේගය. ඒතර මේ වේගය හොයාගන්න පුළුවන් මෙන්න මේ වෙනස බෙදන්න ඕනේ මෙන්න මේ කාලයෙන්. ඒතර මේක අහන්නේ නිරූපණය කරන දුර කාල ප්‍රස්ථාරය මෙහි දැක්වීම චලිතයට අදාළ මධ්‍යක වේගය. මධ්‍යක වේගය කියන්නේ මෙතන බලන්න. මෙතන ඉඳන් මෙතනට එක ඇලයක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට එක ඇලයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට එයා එක වේගයකින් ගිහිල්ලා තියෙනවා. මෙතන ඉඳන් මෙතනට තවත් වේගයකින් ගිහිල්ලා තියෙනවා. ඒතර එහෙනම් මේක ක්‍රම දෙකකට ගිහිල්ලා තියෙනවා. අපෙන් අහන්නේ මුළු චලිතයටම අදාළ මධ්‍යක වේගය. ඒතර මධ්‍යක වේගය කියලා කියන්නේ ගමන් කළ මුළු දුර. බෙදන්න ඕනේ ඒ සඳහා ගත වූ කාලය. ගත වූ මුළු කාලය. මුළු කාලය. ඒතර ගමන් කළ මුළු දුර කියන්නේ මේ ප්‍රස්ථාරයෙන් අපිට බලලා ගන්න පුළුවන්. තප්පර 10ක් ගියාම ගිහිලා තියෙන මුළු දුර මේ නිරූපණය වෙන්නේ දුර කාල ප්‍රස්ථාරයෙන් 20යි කියලා. ඒතර මෙහෙම බෙදලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. දුර කාල ප්‍රස්ථාරයෙන් නිරූපණය වෙන්නේ ඒ කාලය ගත වුණාන් පස්සේ කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද? ඒතර මේ 10ක් තප්පර 10ක් ගියාම ගිහිල්ලා තියෙන්නේ මීටර 20ක් වෙනකම්. ඒතර මෙතන ගමන් කළ මුළු දුර මීටර 20යි.
කාලය මේ මීටර 20ම යන්න ගිහිලා තියෙන්නේ තප්පර 10යි. ඒතර මේක බෙදෙනවා 10න් තප්පර. ඒතර මේකෙන් එනවා අපිට මේ බිඳුවට බිඳුව කැවෙනවා 2යි ms ඍණ 1. ඒ කියන්නේ තප්පරයට මීටර 2ක වේගයකින් තමයි ගිහිලා තියෙන්නේ මධ්‍යක වේගය. ඊළඟ ගාන. අසමානතා. ඒතර මේ අසමානතාව විසඳාද්දී අපි සාමාන්‍ය සමීකරණයක් විදිහට හිතාගෙන විසඳන්න. 3x ධන 2 කුඩයි 8ට වඩා. ඒතර මේක x කියන එක හොයාගන්න අපි 3x ධන 2 අනිත් පැත්තට ගෙනියනවා. 8 ඍණ 2. ඒතර මෙතන එනවා 3x 8 ඍණ 2 කියන්නේ 6යි. දෙපැත්තම බෙදෙනවා 3න්. ඒතර මෙතනින් එනවා x කුඩයි 6 බෙදීම 3 කියන්නේ 2යි. x කියන එක 2ට වඩා කුඩයි. එහෙනම් අපිට x වලට ගන්න පුළුවන් අගයන් මොනවාද? 2ට වඩා කුඩයි නම් 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඒ වගේ අගයන් තමයි ගන්න පුළුවන්. x ට ගත හැකි විශාලතම නිකිලය. එහෙනම් විශාලතම නිකිලය වෙන්නේ මොකද්ද? එම නිසා x සමානයි 1යි. විශාලතම නිකිලය මෙතනින් තෝරගන්න තියෙන 1. ඒතර මේක තමයි උත්තරේ. ඊළඟට 19 වෙනි ගාන. ඒතර 19 වෙනි ගානේ බලන්න මෙතන රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O. කේන්ද්‍රය O කියලා තියෙනවා. ABCD ලක්ෂ වෘත්තය මත පිහිටනවා. රූපයේ ලකුණු කර ඇති තොරතුරු භාවිතින් x යාගේ සොයන්න. ඒතර මේක හොයන හැටි බලන්න මෙතන ක්‍රමයක් තියෙන්නේ මෙන්න මේ. මේ ඡාප කොටස AD කියන ඡාප කොටස. ඒ ඡාප කොටස මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය තමයි මේ තියෙන්නේ 100යි. එහෙනම් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය කියන්නේ මේ ඡාප කොටසෙන්ම වෘත්තයේ ඉතිරි කොටස කියන්නේ මේ ඡාප කොටසට අදාළ නැතුව මෙන්න මේ ඉතිරි කොටස. ඒ කොටසට ගිහිලා තියෙන තැන හැදෙන කෝණය තමයි මේක. ඒතර ඒකයාගේ මේක 100යි නම් මේක වගේ භාගයක් තමයි මෙතන. ඒ කියන්නේ මෙතන 50යි. දැන් අපෙන් අහන්නේ x වල අගය. ඒතර මේ ත්‍රිකෝණය බලන්න මේ ත්‍රිකෝණය ගත්තම මේ ත්‍රිකෝණය මෙන්න මේ EB කියන පාදය දික් කරලා තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙනම් ත්‍රිකෝණයක බාහිර කෝණයෙන් කියන්නේ මොකද්ද? බාහිර කෝණ ප්‍රමේයෙන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මුලින්ම මේ AOD 100 නිසා මෙතන AB D කෝණය අංශක 50 වුණා. ඒ වගේම මෙතන මේ BDE කියන ත්‍රිකෝණය ගත්තොත් ඒකේ පාදය දික් කරලා හැදිලා තියෙන බාහිර කෝණය අංශක 50යි. ඒ කියන්නේ DAB කෝණය මෙතන ලියපු එකම තමයි මේ DBA කියලා ලියපු එක මම ඒ විදිහටම ලියන්නම්. ABD කෝණය සමාන වෙන්නේ මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණය සමාන වෙන්නේ ඒකට ඇතුලෙන් තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් මේක 20 ධන x වලට සමානයි. ABD අපි දන්නවා අංශක 50යි. 20 ධන x. එහෙනම් x කියන එක හොයන්න පුළුවන් x සමානයි 20 අනිත් පැත්තට යනවා 50 ඍණ 20. ඒතර මෙතනින් එනවා x සමානයි අංශක 30යි. හරි ඊළඟට AB සරල රේඛාවේ සමීකරණය සොයන්න. ඒතර මේ සමීකරණය සොයන්න අපි බලමු මුලින්ම මෙන්න මේ ගාන. ඒතර මේකේ y සමානයි mx ධන c කියන සරල රේඛීය ප්‍රස්ථාරයක් නම් මේ වගේ සරල රේඛාවක් නම් ඒකේ සමීකරණය අපි දැනගන්න ඕනේ y සමානයි mx ධන c වෙනවා. ඒතර මේකේ m කියලා කියන්නේ අනුක්‍රමණයේ ග්‍රේඩියන්ට් එක c කියන්නේ අන්තර්ඛණ්ඩයේ ඉන්ටර්සෙක්ට්. ඒතර මේකේ අනුක්‍රමණය හොයන්න අපිට සමීකරණයක් තියෙනවා. ඒ කියන්නේ y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනස. ඒතර y කණ්ඩායක වෙනස කියලා කියන්නේ අපි මේ
සරල රේඛාව මත තියෙන ඕනෑම ලක්ෂ දෙකක් ධන ලක්ෂ දෙකක් තෝරගන්නවා. ඒකේ මම මෙතන මාක් කරලා තියෙනවා A කියලා ලක්ෂය. ඒකේ ඛණ්ඩාංක තමයි ඒතර මේ A කියන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ x2 y2. අනිත් එක B කියන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ x1 y1. මේකේ ප්‍රශ්නයක් නෑ මෙතන AB මාරු කරලා ලකුණු කරාත් ප්‍රශ්නයක් නෑ. කියන්නේ A මෙතන B මෙතන ලකුණු කරාත් ප්‍රශ්නයක් නෑ. ඒතර මේ ඛණ්ඩාංක දෙක මාරු වෙනවා. ඒතර මේකේ මෙන්න මේ විදිහට තෝරගත්තයින් පස්සේ මේ සමීකරණයට ආදේශ කරලා අපිට m කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනත් මේ සමීකරණය ලියද්දී මුලින්ම ලියන්න y2 ඍණ y1 x2 ඍණ x1 කියලා ලිව්වම මෙතන y2 ලිව්වොත් මෙතන පල්ලෙහා x2ම තමයි තියෙන්න ඕනේ. මෙතන y2 ඍණ y1 කියලා ලියලා මෙතන x1 ඍණ x2 කියලා ලියන්න බෑ. ඒත් මේ විදිහටම ලියන්න මේ ඛණ්ඩාංක තෝරගද්දී අපිට කැමති විදිහකට තෝරගන්න පුළුවන්. ඒතර මේක අපි ගාන බලමු. ඒ වගේම තමයි මෙතන අන්තක්ඛණ්ඩය කියන එක C. මේ ප්‍රස්ථාරය ඇසුරෙන් ගන්නවා නම් අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මේ y කැපෙන තැන තියෙන අගය. මෙන්න මෙතන අගය තමයි C වෙන්නේ. දැන් මෙතන බලන්න. මේ රූපයේ දී ඇති තොරතුරු අනුව AB සරල රේඛාවේ සමීකරණය. අපි දන්නවා y සමානයි mx ධන c වෙන්න ඕනේ. ඒතර මේකේ සමීකරණය අහනවා කියලා කියන්නේ මේ m උයි c වලයි අගයන් අපිට හොයන්න වෙනවා. ඒතර මේකේ c කියන එක බැලුවා. c කියන්නේ y කැපෙන තැන අගය. y කැපෙන්නේ කොහෙද? මෙන්න මෙතන. ඒ කියන්නේ මේක බිඳුව වෙනවා. c කියන්නේ බිඳුවයි. එහෙනම් m කියන එක අපිට හොයාගන්න වෙනවා. ඒතර m කියන එක හොයාගන්න මම මේ සරල රේඛා මත පිහිටන ධන ලක්ෂ දෙකක් හොයාගන්න ඕනේ. ඒතර මේගොල්ලන් ලකුණු කරලා දීලා තියෙනවා A. A කියන එක මම ගන්නවා. අනිත් එක B කියන එක ගන්නවා. ඒකේ ඛණ්ඩාංක බැලුවොත් A කියන්නේ බිඳුව බිඳුව. B කියලා කියන්නේ 2.5. දැන් මම අනුක්‍රමණය කියන සමීකරණයට m සමානයි y ඛණ්ඩාංක වෙනස. එතන y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. ඒතර මේකට ආදේශ කරන්න මේ අපි ඛණ්ඩාංක අඳුන ගන්න ඕනේ. කියන්නේ මේක නම් කරගන්නවා. මෙතන බිඳුව බිඳුව කියන එක මම නම් කරගන්නවා. මෙතන තියෙන විදියට x1 y1 කියලා. කැමති විදිහකට නම් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේක x2 y2 උනත් ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙතන x2 y2. දැන් මේකට ආදේශ කරනවා. ඒතර y2 කියලා අපි ගත්තේ මොකද්ද? 5. 5. y1 කියලා ගත්තේ බිඳුව. 5 ඍණ බිඳුව. බෙදීම x2 කියලා ගත්තේ මොකද්ද? 2. 2 ඍණ x1 කියලා ගත්තේ බිඳුව. ඒතර මෙතන 5 ඍණ බිඳුව කියන්නේ 5යි 2 ඍණ බිඳුව කියන්නේ 2යි. ඒ කියන්නේ m කියන්නේ 5 බෙදීම 2යි. එහෙනම් අපිට මේ සමීකරණය ආයෙ ලියලා පෙන්නන්න පුළුවන්. y සමානයි m කියන එක හොයාගත්තා 5 බෙදීම 2යි x. ධන c කියන්නේ බිඳුවයි. ඒක ලියන්න අවශ්‍ය නැහැ. y සමානයි 5 බෙදීම 2යි x. මේක තමයි සමීකරණය. ඊළඟ ගාන. මේකේ තියෙනවා ඇසුරු මෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1 ලෙස සඳහන් කර ඇති සීනි හා පරිප්පු පැකට් කිහිපයක ස්කන්ධය. ප්‍රායෝගිකව මැන ලබාගත් තොරතුරු පහත වගුවේ දැක්වේ. මෙම නියැදියෙන් අහඹු ලෙස තෝරාගත් පැකට්ටුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 1ට වඩා අඩු වීමේ සම්භාවිතාව. කිලෝග්‍රෑම් 1ට වඩා අඩු වෙන්න ඕනේ. ඒතර අඩු වෙනවා කියලා කියන්නේ මෙන්න මේක. ඒතර මේ අපෙන් අහන්නේ අහඹු ලෙස තෝරාගත් පැකට්ටුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 1ට වඩා අඩු වීමේ සම්භාවිතාව. ඒතර මේකේ සීනි පරිප්පුයි කියලා තිබ්බේ. ඊට පස්සේ මෙම නියැදිය අහඹු ලෙස තෝරාගන්න. ඒ කියන්නේ සීනි පරිප්පු කියලා බලන්නේ අහඹු ලෙස තෝරගන්න. ඒ තෝරගන්න එකේ 50ට අඩු වෙන්න 50ට නෙමෙයි කිලෝග්‍රෑම් 1ට වඩා අඩු වෙන්න ඕන ස්කන්ධ තියෙන පැකට් එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාව අහන්නේ. ඒතර සම්භාවිතාව අපිට ගන්න පුළුවන්. සම්භාවිතාව ගන්නේ මුළු ගානේ. ඒතකොට මුළු ගානේ කීයක්ද කියලා තමයි බලන්න ඕනේ. ඒකට අඩු කිලෝග්‍රෑම් 1ට වඩා අඩුවෙන් ලැබෙන්න පුළුවන් ගාන තමයි මෙතන තියෙනවා 23යි සීනි මෙතන 31යි. ඒ කියන්නේ මේ දෙක එකතුව ගත්තොත් 3 1යි 4යි
3.5යි. පැකට් 54ක් තියෙනවා කිලෝග්‍රෑම් 1කට වඩා අඩු. ඒතර එකට වඩා වැඩි අය 9.7යි. 9.7යි කියන්නේ 16න් 6 දාන එකක් ඉතුරුයි 2.1.3.1.4. 46ක් තියෙනවා. එහෙනම් මේකේ තිබ්බ නියැදියේ තිබ්බ මුළු පැකට් ගාන තමයි 46 දන 54. ඒ කියන්නේ මුළු ගාන එන්නේ මෙන්න මේ දෙකේ එකතුව. ඒකෙන් එනවා 100යි. එහෙනම් සම්භාවිතාව වෙන්නේ පැකට් 100ක් තියෙනවා. 100න් කිලෝග්‍රෑම් එකට වඩා අඩුවෙන් ලැබෙන්න පුළුවන් සම්භාවිතාව පැකට් 54යි. 100න් 54යි. ඒතර මේක තව ටිකක් සරල කරලා තියන්න පුළුවන් අපිට. ඒතර මේක දෙකෙන් බෙදුවොත් උඩයි යටයි 54 දෙකෙන් බෙදුවම 27යි. 100 දෙකෙන් බෙදුවම 50යි. ඒතර 50න් 27යි තමයි සම්භාවිතාව. ඊළඟට 22 වෙනි ගාන. ඒතර මේකේ තියෙන්නේ කේන්ද්‍රය O වෘත්තය. කේන්ද්‍රය O කියලා තියෙනවා AOB විස්කම්භයක්. AOB විස්කම්භයක් කියලා තියෙනවා. C හා D ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. CD වෘත්තය මත තියෙනවා. ඒතර මේක මේ වගේ කොන් හතරම වෘත්තය මත තියෙනවා නම් ඒක වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා. ඒතර වෘත්ත චතුරස්‍රයක සාමාන්‍යයෙන් දැනගන්න ඕන දෙයක් තමයි මේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ මේ දෙකේ එකතුව අංශක 180යි. ආයේ මෙන්න මෙතන කෝණයයි මෙතන කෝණයේ එකතුවත් 180 වෙනවා. ඒතර අපි බලමු ගාන AOD 40යි. AOD 40යි. ඒ කියන්නේ මෙතන 40යි කියලා දීලා තියෙනවා. මෙතන කේන්ද්‍රය කිව්වනේ. එහෙනම් අපි දන්න ටික මාක් කරගමු. මේ කේන්ද්‍රය නම් මේක අරය වෙනවා. මේ පාද දෙක සමානයි. මේ පාද දෙක සමානයි කියලා කියන්නේ මෙන්න මෙතන කෝණයයි මෙතන කෝණයයි සමානයි. මේක 40 වුණොත් අපිට ගන්න පුළුවන් මෙතන x කියලා දාගත්තොත් මෙතනත් x වෙනවා. ඒතර අපි දන්නවා 40 ධන 2x සමාන වෙන්න ඕනේ ත්‍රිකෝණික කෝණවල එකතුව අභ්‍යන්තර කෝණවල 180යි. එහෙනම් 2x කියන්නේ 180න් අඩු වෙනවා 40ක්. ඒතර මෙතනින් එනවා 2x සමානයි 180න් 40ක් ගියාම 108න් 4ක් ගියාම 4යි. ඒතර 140යි. ඒතර මෙතන x හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. x සමානයි අංශක 70යි. ඒතර මෙතන 70යි මේකත් 70යි. ඊළඟට බලන්න BCD අගය. අහන්නේ BCD. මෙන්න මේක තමයි අහන්නේ. ඒතර අපි දන්නවා මම කලින් කිව්වා වෘත්ත චතුරස්‍රයක ඒ කියන්නේ මේ කොන් හතරම වෘත්තයක් මත තියෙනවා නම් ඒ චතුරස්‍රයේ වෘත්ත චතුරස්‍රයක් කියලා තමයි කියන්නේ. ඒතර මේකේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ x ධන y වෙන්න ඕනේ අංශක 180යි. එහෙනම් මේකෙන් අපිට ගන්න පුළුවන් x කියන්නේ 70යි ධන y සමානයි 180යි. y හොයන්න 70 අනිත් පැත්තට ගන්නවා. ඒතර මෙතනින් එනවා y සමානයි 180න් 70ක් ගියාම 110යි. ඒතර y කියන්නේ 110යි. ඒ කියන්නේ අපිට මෙතනින් එනවා y වල අගය 110යි. ඒ කියන්නේ BCD කෝණයේ අගය. හරි. ඊළඟට අපි බලමු ඊළඟ ගාන. මෙතන මීටර 20ක් උස AB සිරස් ගොඩනැගිල්ලක මේ මීටර 20ක් උස AB සිරස් ගොඩනැගිල්ලක් තියෙන්නේ B හි පිහිටි කවුළුවකින් නිරීක්ෂණය කරන අයෙකුට ගොඩනැගිල්ල තිරස් බිමෙහි වූ තීනම් ස්ථානයේ පෙනෙන අවරෝහණ කෝණය අංශක 40කි. මෙම දත්ත ඇති රූපසරාණෙහි දක්වන්න. හරි. මේ අවරෝහණ කෝණය ආරෝහණ කෝණය කියන්නේ මොකක්ද? ඒක බලමු. ඒතර මේකේ ආරෝහණ කෝණය අවරෝහණ කෝණය කියලා කියන්නේ මේ රූපසරාණ බලන්න. මෙතන දැන් මෙතන මේ බිල්ඩිමක් තියෙනවා මෙතනත් ඊට වඩා ලොකු බිල්ඩිමක් තියෙනවා. ඒතර මේ බිල්ඩිමේ මුදුමෙම කෙනෙක් ඉන්නවා. ඒතර මේ
ආරෝහණ කෝණය අවරෝහණ කෝණය කියන ගණන් වලදී අපි සාමාන්‍යයෙන් මිනිසාගේ උස නොසලකා හරිනවා. විශේෂයෙන් කිව්වොත් ඒ උස ගන්න නැත්නම් ගන්න අවශ්‍ය නැහැ. ඒතර මේ මිනිසා බිල්ඩිමේ මුදුනේ ඉන්නවා නම් අපි එයාගේ ඇස් මට්ටම ලකුණු කරනවා මෙන්න මේ විදිහට තිරස්ස. මේ ආරෝහණ කෝණය අවරෝහණ කෝණය ලකුණු කරන්න නම් මුලින්ම ඇස් මට්ටම මේ විදිහට කඩේරකින් ලකුණු කරන්න. ඒතර එයා ඇස් මට්ටම කියලා කියන්නේ එයා එතන ඉද්දි කෙලින් බැලුවොත් එයාට පේන තැන. ඒතර මෙයා මේකේ මුදුන බලනවා නම් මේ ඇහැ උඩට හරවන්න ඕනේ. මෙන්න මේ විදිහට උඩට හරවන්න ඕනේ. ඒතර මෙන්න මේ හරවන කෝණය තමයි ආරෝහණ කෝණය කියන්නේ. ඒතර ඒ වගේම මෙයා මෙන්න මේ ඇහැ පල්ලහැට ගන්න ඕනේ. මෙන්න මේකේ පතුල බලන්න. ඒතර මේ පල්ලහැට ගන්න කෝණය තමයි අවරෝහණ කෝණය කියලා කියන්නේ. මේක ආරෝහණ කෝණය, පල්ලහැට නම් අවරෝහණ කෝණය. ඔන්න ඔය දේ මතක තියාගන්න. ඒතර මේක ඇස් මට්ටමත් එක්ක තමයි ලකුණු කරන්නේ. ඒතර මේකේ බැලුවොත් මේ ගොඩනැගිල්ලේ උස මේක 20යි. සිරස් ගොඩනැගිල්ලක B පිහිටි කවුළුවක නිරීක්ෂණය කරන අයෙකු. එතකොට මේ මෙතන B වල කවුළුවක් තියෙනවා. එතකොට එතනින් බලනවා කියන්නේ යාගේ උස ගන්න අපි මෙන්න මේ විදිහට S මට්ටම ලකුණු කරනවා. මේ තමයි S මට්ටම. ගොඩනැගිල්ල පිහිටි තිරස් බිමෙහි වූ C නම් ස්ථානයක් පේන්නේ අවරෝහණ. අවරෝහණ කියන්නේ පල්ලහැට. එතකොට පල්ලහැට බලන කෝණය මෙයා මෙතන ඉඳන් බලන්නේ මෙන්න මෙහෙම හරවනවා. එතකොට මේ කෝණය තමයි අංශක 40 වෙන්නේ. අවරෝහණ කෝණය තමයි අංශක 40. දී ඇති රූප සටහනේ දක්වන්න. එතකොට මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට 24 වෙනි ගාන. මෙතන තියෙන්නේ න්‍යාස දෙකක්. එතකොට මේ න්‍යාස දෙකක ගුණිතය. එතකොට AB න්‍යාස දෙකක ගුණිතය කියන එක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. A කියන න්‍යාසය මේක 2 ඍණ 3. එතකොට මේකේ AB කියලා තිබ්බොත් ඒ විදිහටම ලියන්න ඕනේ. මුලින් A නම් මුලින් A කියන එක ලියන්න ඕනේ. ඊළඟට B 1 ඍණ 1. එතකොට මේ න්‍යාසයක ඝණය කියලා කියන්නේ අපි මේක යටින් දානවා පේලි ගාන. මුලින් පේලි ගාන පේලි 2යි. තීර 1යි. එතකොට 2 1 න්‍යාසය. මේකේ පේලි 1යි. තීර 2යි. එතකොට 1 2 න්‍යාසය. එතකොට මෙන්න මේ වගේ න්‍යාස දෙකක් ගුණ කරන්න පුළුවන් වෙන්න නම් මතක තියාගන්න සාමාන්‍ය ඕගලන්ට ගුණ කරන්න පුළුවන් ඒවා තමයි දෙන්නේ. ඒකට ලක්ෂණයක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ගණය ලියලා බැලුවොත් මෙන්න මෙතන තියෙන එක ළඟ හිටින දෙක සමාන වෙන්න ඕනේ. එතකොට මේ දෙක සමාන වුණ ගුණ කරන්න පුළුවන්. එතකොට මේකේ උත්තරය එන්න ඕනේ මේ ඉතුරු දෙක. ඒ විදිහට ලියන්න තියෙනවා. එතකොට ඒක ලියවෙන්නේ මෙහෙම. මෙතන මේ 2 2 2 2. ඒ කියන්නේ පේලි දෙකකුයි තීර දෙකකුයි එන්න ඕනේ. මේකේ උත්තරේට. ඒතර ඔක්කොම පද 4ක් එන්න ඕනේ. මෙතන පදයයි මෙතන පදයයි මෙතන එකයි මෙතන එකයි. ඒතර මේ විදිහට අපිට කලින් උත්තරේ කීයක් එනවද කියලා හිතා ගන්න පුළුවන්. දැන් බලන්න ඒක එන විදිය. ඒතර මේක එන්නේ මෙතන පළවෙනි පේලිය දෙවෙනි එකේ තීරයත් එක්ක. දෙවරක් 1. මෙතනට එනවා 2 වැඩි කිරීම 1. ඊළඟට මේ පළවෙනි තීරය පළවෙනි පේලියම පළවෙනි පේලිය පළවෙනි තීරයත් එක්ක මෙතනට පළවෙනි පේලිය දෙවෙනි තීරයත් එක්ක මෙතනට 2 වැඩි කිරීම ඍණ 1. ඊළඟට දෙවෙනි පේලිය පළවෙනි තීරයත් එක්ක ඍණ 3 වැඩි කිරීම 1. ඊළඟට දෙවෙනි පේලිය දෙවෙනි තීරයත් එක්ක ඍණ 3 වැඩි කිරීම ඍණ 3. ඒතර මෙතනින් අපිට ගන්න පුළුවන් දෙවරක් 1 2යි දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 3 එකෙන් වැඩි වුණාම ඍණ 3යි ඍණ 3 ඍණ 3ෙන් වැඩි වුණාම 3 වරක් 3 මෙතන මම ලියලා තියෙනවා වැරදි. ඒක එන්නේ මේ විදිහට. එතන බලන්න මම සුළු කරද්දි වැරදියට සුළු කරේ. ඒතර ඒක එන විදිය මතක තියාගන්න පේලි තීර ගුණ වෙන්නේ. ඒතර මෙතන මේ පළවෙනි පේලිය පළවෙනි තීරය දෙවරක් 1. පළවෙනි පේලිය දෙවෙනි තීරය දෙවරක් ඍණ 1. දෙවෙනි පේලිය පළවෙනි තීරය
ඍණ 3 1. ඊට පස්සේ දෙවන පේලිය ඒක ඍණ 3යි. ඊට පස්සේ දෙවන තීරය වැඩි කිරීම ඍණ 1යි. ඒතර මෙතන ඍණ 3 වරක් ඍණ 1 එන්නේ ධන 3යි. 2 ඍණ 2 ඍණ 3 ධන 3. ඒතර මෙන්න මේ න්‍යාසය තමයි අපිට උත්තරේ විදියට ලැබෙන්නේ. ඊළඟට 25 වෙනි ගාන අවසාන ගාන. අපි මේ කෙටි ප්‍රශ්න ටික තමයි මේකේ කතා කරන්නේ. ඒතර OAB යනු OAB යනු O කේන්ද්‍රය O වූ වෘත්තාකාර තහඩුවකින් කපාගත් කේන්ද්‍රික ඛණ්ඩයකි. A හා O ලක්ෂ 2කට සමදුරින් වන පරිදි. ඒතර ලක්ෂ 2කට සමදුරින් ගමන් කරන පතය කියලා කියන්නේ අපි දන්නවා ලම්බ සමච්ඡේදයක. ඒතර ඒක ඇන්දොත් ලක්ෂ 2කට සමදුරින් ගමන් කරන පතය අඳින්නේ මේ ලක්ෂ 2කේ කට්ට තියෙනවා. ඒතර පළවෙනියෙන් මේ ලක්ෂය තියෙනවා. ඊට පස්සේ දුරක් අරගෙන ඒ කියන්නේ මේ රේඛාවේ භාගයක දුරකට වඩා ටිකක් වැඩියෙන් දුරක් අරගෙන මෙතන කව කට්ට තියලා මෙහෙම කපනවා. ඒතර ඒකම මේ පල්ලහැනුත් කපනවා. ඊට පස්සේ මෙතන ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා එහෙමම මෙතන කපනවා. ඊට පස්සේ මෙතනත් කපනවා. ඊට පස්සේ මේක මෙහෙම යා කරනවා. රූල තියලා යා කරනවා. ඒතර මෙහෙම යා කරපුවාම අපි මේ ඇන්දේ මේ රේඛාවට ලම්බ සමච්ඡේදයක. එතකොට ඒක මාක් කරන්න මේක ලම්බක වෙනවා මේක සමච්ඡේද වෙනවා කියන්නේ දෙකට බෙදෙනවා. ඒතර මේකේ කිව්ව විදිහට A හා O ලක්ෂ දෙකට සමදුරින් වන පරිදි AB ඡාපය මත P ලක්ෂයක් ලකුණු කළ යුතුව ඇත. ඒතර මේකට සමදුරින්ව ගමන් කරන්නේ ලම්බ සමච්ඡේදකේ අපිට මේ පතය මත ලක්ෂයක් ලකුණු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කැපෙන ලක්ෂය තමයි P වෙන්නේ. පත පිළිබඳව දැනුම භාවිතයෙන් P ලක්ෂය ලකුණු කරන්න. ඒතර අපි ඒක ලකුණු කරා. හරි. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. හොඳයි. අපි උතර මේ කතා කරේ අපිට මේ 2024 අවුරුද්දේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ තිබ්බ කෙටි ප්‍රශ්න 25. ඒතර මේකට අදාළ ජ්‍යාමිතීය ගණන් ටික හොඳට බලා ගන්න. ඒතර මේකේ ජ්‍යාමිතීය ගණන් හදලා පුරුදු වෙන්න. ඒ වගේම අනිත් ගණනුත් පැහැදිලිව ආයෙ නැවත පාරක් හදලා පුරුදු වෙන්න.